මේක තමයි මම ගත්ත ඔසිලොස්කෝප් එක. මේකේ විස්තර වෙබ්සයිට් එකට ගියාම හැමදේම තියෙනවා. ඒක නිසා මේක මෙහෙම එක ගානේ කියවගෙන යනවට වඩා අපි මේක බලාගෙන ගිහිල්ලා මේක විස්තර බලාගෙන ගිහිල්ලා මම මේ ඕනේ කරන්නේ ඇත්තටම මේ යූසර් මේක කොහොමද මේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. එතකොට මට මේක එච්චර මේ පුරුදු නැති මේ සිග්නල් මේ ඔසිලොස්කෝප් එකක්. මොකද මම වැඩපොලේ පාවිච්චි කරන අවුරුදු 10ක් 15ක් විතර පරණ මේ ගොඩක් පරණ මේ GW Instinct කියලා මේ හොඳ වර්ගයේ මේ හොඳ කියන්නේ ඒක ටිකක් අර මේ රෙපියුටේෂන් එකක් තියෙන නිකන් හැමෝම පාවිච්චි කරන තායිවාන් බ්‍රෑන්ඩ් එකක්. ඒක ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. ඒක මම ටියර් ඩවුන් වීඩියෝ බලලා තියෙනවා. ඒක මේ ඇතුලේ එහෙම ඩිසයින් කරලා තියෙනවා නිකන් කියන්නේ හොඳ මේ සාමාන්‍යයෙන් ටෙක්ට්‍රොනික් වගේ ඒ වගේම එකක් තමයි ඒක. සමහරවිට මේ මම දන්නේ නැහැ ඕකේ කොහොමද රිවිව් වලින් නම්බර් 1 තියෙන්නේ මොනවද එහෙම දන්නේ නැහැ. මම අහලා තියෙනවා කී සයිට් කියලා තියෙනවා. තවත් තවම කීපයක් තියෙනවා. ටෙක්ට්‍රොනික්ස් එකක් තියෙනවා එහෙම කියලා. ඉතින් මේකේ මම අන්තිමටකන් ගියා. මේකේ දැන් මේ තිබ්බේ මේ විස්තර ටික විතරයි. එතකොට මේකේ යූසර් මැනුවල් එක හින පොඩි. මේකේ පොත් පිංචක් එන්නේ මේක මේ ඇත්තටම කිව්වොත් මේක මේ ගත්තොත් එහෙම මේ වෙන පොඩි විස්තරයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එකට වඩා අපි මේ ඔසිලොස්කෝප් එක පාවිච්චි කරන විදිය කලින් දැනගෙන ඉන්න ඕනේ. ඒක ඒ දැනුම පාවිච්චි කරලා මේ ඔසිලොස්කෝප් එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න මේ දැනගන්න ඕනේ. නැතු මේකේ විස්තර කරලා නැහැ ඔසිලොස්කෝප් එකක් කොහොමද පාවිච්චි කරන්නේ. ඒකේ සම්පූර්ණ විස්තරයක් මේකේ නැහැ. මේක එන පොඩි පොතක් කියන ඇහැට පේන්නෙත් නෑ අගොල්ලෝ ටික. මම මේ ඉන්ටර්නෙට් එකෙන් බාගත්ත නිසා තමයි මේ ලොකුවට පේන්නේ. නැත්නම් එන පොඩි පොතක්. ඊට පස්සේ මෙන්න මේක තමයි මම කිව්වේ මම වැඩ කරන තැන ඔෆිස් එකේ පාවිච්චි කරන ඔසිලොස්කෝප් එක. මේකේ ගත්තොත් එහෙම මම තියෙන්නේ මේ 60 MHz ඔසිලොස්කෝප් එක. මේකේ මං පාවිච්චි කරන්නේ මේ 1062 කියන එක. ඒ කියන්නේ මේ මම හිතන්නේ මේ රේන්ජ් එකේ අඩුවෙන්ම තියෙන එක වෙන්න ඇති. මේකේ මේ සාමාන්‍ය මම මේ 100 MHz දැන් මේ 60 MHz කිව්වට මේකට පුළුවන් අර කියන්නේ රිපිටිටිව් වේව් ෆෝම් එකක් આવොත් එහෙම ඊට වඩා වැඩි එකක් බලන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ අපි එකම විදිහේ ස්ක්වෙයාර් වේව් එකයි සයින් වේව් එකක් හරිනවා කියලා. ඒක එකම විදිහ නම් එන්නේ. ඒ කියන්නේ ඒක එකම වේව් ෆෝම් එක නම් එන්නේ එකම විදිහට නම් එන්නේ. මේක පුළුවන් ඊට වඩා වැඩි රේන්ජ් එකකින් බලන්න. එතකොට ඒක අර මේ ඉන්ටර්ලිව් මෙතඩ් කියලා තියෙනවා. මම හරියට වචන එක දන්නේ නැහැ. ඒකෙන් පුළුවන් මේ විදිහට බලන්න. ඉතින් මෙන්න මේ ඔසිලොස්කෝප් එක පාවිච්චි කරන්න හැටි බලලා මේකෙන් ගන්න වැඩ ටික අරකින් ගන්න කොහොමද කියන එක තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ නැතුව අරකින් ඔසිලොස්කෝප් එකක වෙන ටික හරියට පැහැදිලි කරගන්න ගියොත් ඇත්තටම ටිකක් අමාරුයි. මේකේ කොහොමද මේ ප්‍රෝබ් එක ඇඩ්ජස්ට් කරන්නේ ඒවම ඔක්කොම අරකේ නැහැ. මේ මොනවාද මේ චයිනීස් ඔසිලොස්කෝප් එකේ ඒ ටික නැහැ. මේකේ තියෙනවා මේ හැම දෙයක්ම. ඒ කියන්නේ මේ ප්‍රෝබ් එක ඇඩ්ජස්ට් කරන එකේ ඉඳලා මේ ප්‍රෝබ් එක ඇඩ්ජස්ට් කරන ටික අරකේ දාලා නැහැ. චයිනීස් එකේ. මේකේ අමතරව මේ USB පෝට් එකට ඒ දවස් උනත් USB පෝට් එකට කම්පියුටර් එක කනෙක්ට් කරලා මේක ඔටෝමේට් data එළියට ගන්න. ඒව එහෙම කරන්න පුළුවන්. දැන් මේකේ නම් පුළුවන් මේ පින්තූර ටික එළියට ගන්න පුළුවන්. අරගෙන data ඒ කියන්නේ මේ රිමෝට් කරන්න පුළුවන්. ඒ කියන්නේ කම්පියුටර් හරහා මේක පාලනය කරන්න පුළුවන්. මේ පරණ ඔසිලොස්කෝප් එක. ඉතින් මේ මම බලාපොරොත්තු වෙන්නේ නම් මෙන්න මේකේ
මෙන්න මෙතන ඉඳන් මුණ ටික නම් නෙමෙයි මෙන්න මෙතන ඉඳන් මේ ඩිස්ප්ලේ එකේ තියෙන එකේ මේ මෙනු වල තියෙන ඒවා පොඩ්ඩක් අඳුර ගන්න. එතකොට ඒ අඳුරගෙන අනිත් ඔරිජිනල් ඔසිලොස්කෝප් එකේ තියෙන ෆන්ක්ෂන් ටික මේකේ කරගන්නේ කොහොමද කියන එක තමයි බලා ගන්න ඕනේ. ඉතින් මේක තමයි මම කරන්න ඉන්නේ. ඒගොල්ලන්ගේ සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා මේ ෆන්ක්ෂන් ටික ඔක්කොම වගේ මේක කරලා හැබැයි මේ කියන්නේ ඒවා ඩීටේල් නැහැ වචනයක්වත් කතා කරන්නෙත් නැහැ මේ අපි කියන්නේ කාට හරි ඔසිලොස්කෝප් එකේ සාමාන්‍ය ඔසිලොස්කෝප් එක වෙන දේවල් දැනගෙන ඉන්න කෙනෙකුට ඒ ටික පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඉතින් මේ මම මේක දැනගෙන දැක්කේ ඒකත් මම බලනවා ඒකේ තියෙන ටිකක් මේ සිංහලෙන් දාන්න. මම උදාහරණයකට ගන්නම් මල්ටිමීටර් අපි හැමෝම අඳුරනවා. මම මේ වෝල්ටේජ් එක මෙෂර් කරන තැනට දාලා තියෙන්නේ. ඒක තියෙන්නේ මේ DC වෝල්ටේජ්. දැන් මෙතන DC වෝල්ටේජ්. එතකොට ඊට අමතරව මේ AC වෝල්ටේජ් මෙතන තියෙනවා. මාක් එක. ඊට පස්සේ දැන් මේ මල්ටිමීටර් එක ගත්තොත් එහෙම අපි මේකේ බැටරියක් අරගෙන මේ ධන වයර් එකට ධන දීලා ඍණ වයර් එකට ඍණ දුන්නොත් මෙතන 1.5 එකක් පෙන්නනවා. දැන් මේක අපි ආයෙත් අතහැරියාම බිඳුවට යනවා. ආයෙත් ඔන් කරාම ආයෙත් ස්විච් එක හරි මොන හරි ස්විච් එක දාන කරාම ආයෙත් එකයිද ගන්නට යනවා. අපි මේක මේ දැන් මෙහෙම කරගෙන අපි මේ ගානවා මේක ඔන් කරන ඔෆ් කරන මෙහෙම බැලුවොත් අපිට මේකේ මේ දැන් අපිට වෝල්ටේජ් එක මනින්න පුළුවන්. හැබැයි බලන්න බෑ මේක මේ මොන වෙලාවෙද ඔන් එකේ තිබ්බේ මොන වෙලාවෙද ඔෆ් එකේ තිබ්බේ. මොන වෙලාවෙද ඔන් එකේ තිබ්බේ මොන වෙලාවෙද ඔෆ් එකේ තිබ්බේ. ඊට අමතරව අපි දන්නකො ධන ඍණ මාරු කරා. බැටරි ඔන්න එතකොට ඍණ වෝල්ටේජ් එකක් එනවා ඍණ 1.5 ආයිත් මේක ධන ඍණ මාරු කරා ධන 1.5 එනවා. දැන් මේක අපිට මේක බලා ගන්න ගියොත් එහෙම මේක මේ අපිට නිකන් මේ අපි මේක මේ බලා ගන්න පුළුවන් අපිට ඇහැට පේන මට්ටමින් මේක සිද්ධ වෙනව බලා ගන්න පුළුවන්. අපි මේ තප්පරයකට 10 සැරයක් වුණොත් එහෙම මේ වැඩි ඒක බලා ගන්න විදියක් නැහැ. තප්පරයකට 10 සැරයක් නම් කෙසේ වෙතත් 100 සැරයක් වුණොත් තප්පරයකට 10 සැරයක් වුණොත් මේ වැඩි. එතකොට ඒක අපිට බලා ගන්න විදියක් නැහැ. ඉතින් මේ හරියට නිකන් අර දොස්තරලා පාවිච්චි කරනවා මේ කනට දාලා අහන්නේ වේදනාව තියෙන වේදනාවෙන් අර හදවතේ තියෙන හඬ අහනවනේ. ඒකේ ඒ වෙලාවට අහන්න පුළුවන්. හැබැයි ඒක රෙකෝඩ් එකක් වගේ නැහැ. ඉතින් ඒක ගන්නකොට ඒක මේ අපිට පුළුවන් මේ වගේ මේ දැන් අපි මේ වැඩේම මේ අපි කියමු මේ කරන වැඩේම අපිට පුළුවන් කොලයක ඇඳ ගන්න. අපි කියමු මෙහෙම අපි දාන දීලා තිබ්බා. දැන් අපි ඉස්සන පටන් ගන්නකොට තප්පර 0යි කියලා කොහෙරි අපි කොලයක් අරගෙන ලියලා හරස් අතර ඉරක් ගහනවා කාලය. ඒ කියන්නේ කාලය 0 සිට තප්පර 50 දක්වා. හරි තප්පර 1 දක්වා. හරි තප්පර 10 දක්වා. හරි කොහොම තප්පර 100ක් හරි විනාඩියක් පැයක් කොහොම ගන්න පුළුවන්. අහලි වෙලා මේක අපි බැටරිය මෙහෙම බැටරියේ මොකක් හරි වෝල්ටේජ් සෝස් එකක් ඒ කියන්නේ සප්ලයි මට වචන හිම පොඩ්ඩක් හිතන්න එපා මම මේ අර වැඩි දන්න කෙනෙක් නෙමෙයි ඒ නිසා මේ අපි කියමුකෝ තප්පර බිඳුව ඉඳලා දැන් එයා මයින්නවා අර කොලේ සටහන් කර ගන්නවා මේ වෙලාවට තමයි තිබ්බේ මේ වෙලාවට තමයි තිබුණ නැති වෝල්ටේජ් එක මේ වෙලාවට තමයි දඬින මාරුනේ මේ වෙලාවට තමයි දඬින මාරුන්නේ නැත්තේ කියලා. එතකොට අපිට පුළුවන් මේ වැඩේම අපිට මේ ධන හරියට ධන රින් හම්බුණා. ඊට පස්සේ අපිට මේක එහෙම කරා. ඊට පස්සේ ඕෆ් වෙලා තිබුණා. ඔන්න අනිත් පැත්ත මාරුණා. ඔය වගේ දෙයක් කරගන්න.
ඔය වගේ සටහනක් දාගන්න කොලේක. ඉතින් ඒ දේ තමයි මේ ඉස්සර මේ සමහරව මේ දැකලා ඇති භූමිකම්පා වෙනකොට කොලේක සටහන් වෙලා නිකන් එළියට කොලයක් වගේ එකක් එනවා. ඔයිට අමතරව ඇති අර ඩොක්ටර් ගාව තියෙන ECG කොල, ඒ කියන්නේ හදවතේ ගැස්ම කොලයකට එන්නේ. ඒ කොලේ ඉන්නේ හදවතේ ගැස්ම කොලයකට අරගෙන තියෙනවා. මේ තප්පරේ මේ කාලය තුලද මෙහෙම වුණා. ඒක දොස්තරට බලන්න පුළුවන් තප්පර කීයකට සැරයක්ද හදවත ගිහිලා තියෙන්නේ. නැත්නම් දොස්තරට කවුන්ට් කරගන්න ඕනේ. මෙහෙම මොකක් හරි කවුන්ටර් එකක් තියාගෙන හදවත 1 2 3 4 පැයක් විනාඩියක නම් ඩොක්ටර් බලන්න ඕනේ හදවත කී සැරයක් ගැහුණාද කියලා. හදවත ගැහෙනවා කියන්නේ හදවත ගැහෙනවා කියලා කියනවනේ වචනයක් අතර මම දන්නේ හදවත. මේකට මට තේරෙන්නේ නැහැ කියන්නේ. ඊට පස්සේ අපි මේක මම මේ අඳලා පෙන්නන්නම් මේ කොලේක. දැන් පොඩි කතාවක් කියන්න ඉන්නේ. මම කලින් අර අවස්ථා 3ක් කරා. එකක් තමයි බැටරියක් ධන, ඒ කියන්නේ රතු වයර් එක නෙමෙයි, රතු වයර් එක ධනට දීලා කළු වයර් එක රින්ට දුන්නා. ඒතර මල්ටිමීටරේ ධන 1.5 පෙන්නුවා. ඊළඟ අවස්ථාවේදී මොකක්වත් ඇමුණුවේ නැහැ. නිකම්ම තිබ්බා. ඒ කියන්නේ බැටරිය විසන්ධි කරලා තිබ්බා මල්ටිමීටරේ. ඒක තමයි මේ අවස්ථාව. ඒ අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි මේ මල්ටිමීටරේ රතු වයර් එක බැටරි රිනට දුන්නා. මල්ටිමීටරේ රතු වයර් එක රිනට දුන්නා. ධන වයර් එක කළු වයර් එක ධනට හසු කරා. ඒ කියන්නේ ධන රින මාරු කරලා ලැබුණා බැටරි. ඕක තමයි අවස්ථා තුන. ඕක අපි මේ ප්‍රස්ථාර කොලයකට ගමු. ප්‍රස්ථාර කොලේ තියෙන අඟලේ ප්‍රස්ථාර කොල වගේ. දැන් අපි මේ ප්‍රස්ථාර කොල අඳිනකොට මේ ප්‍රස්ථාරයක් අඳිනකොට ඒ කියන්නේ කාලයත් සමග ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ මේ බැටරිය අමුණපු විදිය. අපි තිරස් අතට ඉරක් ගහ ගන්නවා. තිරස් අතට ඉරක් ගහ ගන්නවා. මේක මොකක් හරි යම් කිසි දිශාවකට පෙන්වන්න ඕන නිසා අපි ඒ දිශාවට ඊතලයක් ගහ ගන්නවා. ඊතල හිසක් වගේ ගහ ගන්නවා. මේ පැත්ත ඊතල හිසක් දානවා. මට ප්‍රස්ථාර ගැන හරියට මතක නැහැ. ඊට පස්සේ අපි මේ පැත්තට දාගන්නවා වෝල්ටේජ්. ඒ කියන්නේ වෝල්ටේජ් එක. ඒ කියන්නේ විභවාන්තරය කියලා මයින්නේ. ඒක මේ අක්ෂයට දාගන්නවා. මේ අක්ෂයට දාගන්නවා t කියලා. ඒ කියන්නේ කාලය ටයිම්. t අක්ෂරේ මේ පැත්තට දාගන්නවා. මේකම ඉන්නේ වෝල්ටේජ් වලින්, මේකම ඉන්නේ තප්පර වලින්. අපි මේක සාමාන්‍ය අපි බෙදාගමු තප්පර. මේ මෙතන බිඳුවයි තප්පරයි වෝල්ටේජ් දෙකම බිඳුවයි. මෙතන ගත්තොත් මෙතන හරියටම බිඳුවයි. තප්පරත් බිඳුවයි වෝල්ටේජත් බිඳුවයි. ඒතර අපි මෙහෙම මාක් කරගමු මේ කඩේරි වලින් තප්පර 1යි තප්පර 2යි තප්පර 3යි තප්පර 4යි. මම තප්පර 5ත් මාක් කරගන්නවා. දැන් ඊට පස්සේ මේක අපි කරපු වැඩේ අපි මාක් කරගමු. අපි
බැට්‍රියේ ධන වයරකට අමුණලා මල්ටිමීටර් ඍණ වයරක අමුණුවාම මේ පැත්ත ධන බිඳුව ඉඳන් උඩ පැත්ත ධන වෙන්නේ. පැත්ත ධන මේ පැත්ත ඍණ. එතකොට අපි පළවෙනි තප්පරේ අපි මොකක්වත් කරන්නේ නැහැ නිකන් ඉන්නවා. මැද අවස්ථාව වගේ. අපි ඒක මොකක්වත් අපි ඒ ගැන හිතන්නේ නැත මැද අවස්ථාවේ මොකද? අපි පළවෙනි තප්පරෙන් පටන් ගන්නවා. පළවෙනි තප්පරේ මේක අමුණනවා. අමුණලා කොළ වලින් අදින්න. පළවෙනි තප්පරේ මේක අමුණලා අමුණපු ගමන් අපි මාක් කරන්නේ මේ බිඳුවේ ඉඳලා වෝල්ටේජ් එක ධන පැත්තට යනවා. ඒ ධන වැලියු එක කන්නේ පේනනේ. අපි ධන වැලියු එක නිකන් මෙහෙම මාක් කරලා අපි ඒක තියන් ඉන්නවා තප්පරයක්. මේ තිබ්බ තප්පරේ තමයි මේ තියන් ඉන්නේ. උඩ එයා උඩ ඉන්නවා දැන් තප්පරයක්. එතකොට මේ හරිය වැලියු එක තමයි ධන වැලියු එක 1.5. මේ වැලියු එක 1.5. 1.5යි. එතකොට වෝල්ටේජ් ධන වැලියු එක. ඊට පස්සේ තප්පර දෙවෙනි තප්පර ඉවරනකොට අපි කනෙක්ෂන් එක ගලවනවා. එතකොට එයා බිඳුවට වැටෙනවා. ඊට පස්සේ ඊළඟ තප්පරේ අපි මේක අමුණන්නේ නැහැ කොහෙටවත්. එතකොට ඒ තප්පරේ තෙල එයාට කිසිම වැලියු එකක් නැහැ මල්ටිමීටරේ. බිඳුව පේන්නේ මේක නෑ. හැබැයි ටයිම් එක යනවා. ටයිම් එක දෙවෙනි තප්පරේ ඉඳන් තුන්වෙනි තප්පරේට ගිහිල්ලා තියෙනවා. මේ තුන්වෙනි තප්පරේ. තුන්වෙනි තප්පරේ කරන්නේ ධන ඍණ මාරු කරලා අමුණනවා. ධන ඍණ මාරු කරලා අමුණුවම මොකද වෙන්නේ බැටරියේ? ඒකේ ඍණ වෝල්ටේජ් එක පෙන්නනවා. ඊට පස්සේ මම මේකට වෙන පාටක් ගන්න. ඊට පස්සේ බලන්න ඒ ඍණ වෝල්ටේජ් එකත් අපි තප්පරයක් විතර තියන් ඉන්නවා. තියන් ඉඳලා ඒ තප්පර ඉවරනකොටම අතාරිනවා. අතාරියා මෙන්න මෙතන තප්පරේ තියන් හිටියා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් ආයෙත් බිඳුවට එනවා. මේක මට අඳිනකොට මේ උඩින් ඉඳන් අඳින්න බැරි තා මෙතන ඉඳන් අඳින්න. එතකොට වෙන්නේ මෙතන ඉඳන් බිඳුවට එනවා. එතකොට මෙතන වැලියු එක 1.5. හැබැයි බලන්න ඍණ 1යි මල්ටිමීටර් පිනු ඍණ. ඉතින් මේක මෙහෙම කාලය වෝල්ටේජ් එක අතර ප්‍රස්ථාරකින් අපිට මේක පෙන්වන්න පුළුවන්. අපි කරපු වැඩි. මේක තප්පර උනේ එකයි පළවෙනි තප්පරේ දෙවෙනි තප්පරේ තුන්වෙනි තප්පරේ හතරවෙනි තප්පර හතරකදී මේ වැඩි වුණා. මේ වැඩේ අපිට මේ තප්පරේට 4 සැරයක් වුණ නිසා මේක අපිට කොලේක ඇඳ ගන්න ඕන මේ මොන හරි පැන්සලකින් මොන හරි ඇඳ ගන්න මාක් එකක් දා ගන්න පුළුවන්. හැබැයි මේක මේ රෙකෝඩ් කරන්නොත් මේ හදවතේ වනම් මේ කොලේක රෙකෝඩ් කරනවා. දැකලා ඇති අර මොනවාද මේ හදවතේ ගැස්ම ඔය මේ වගේ රෙකෝඩ් කරනවා කොලේක. ඒක හදවත තප්පරේට 70 පාරයින් ගැස්සෙන්නේ. ඒක පුළුවන්. ඊට වඩා වැඩි වුණොත් එහෙම ඒක සේව් කරන ඒ කොලේ අමාරුයි. හදවත හයියෙන් ගහන ගත්තොත් තප්පරයකට 500ක් විතර විනාඩියකට 60 පාරක් ගැස්සෙන්නේ. තප්පරයකට 60 පාරක් ගැස්සුනොත් මේක මාක් කරගන්න බෑ. ඊට පස්සේ මේක තමයි මේක වැඩේ මේ වගේ දෙයක් කරගන්න හදපු උපකරණයක් තියෙනවා. ඒකට තමයි මේ කැතෝඩ් රේ ඔසිලොස්කෝප් කියලා කියන්නේ. කැතෝඩ් රේ ඔසිලොස්කෝප් එකෙන් කරන්නේ මේ එන කාලයත් සමග වෝල්ටේජ් එක සටහන් කරගන්නවා. දීපාවලි වලට රචන ගහනවා
මන් දන්නේ ඇහුණාද රෙකෝඩ් වුණාද කියලා. ඊට පස්සේ අපි මේ බලමු මේ ගාමම නිකන් පොඩි උදාහරණයක් කියන්න. අපි හිතන්න දැකලා ඇති ෆෝන් රිපෙයාර් කරන අය ගාව තියෙන මේ වේරියබල් පවර් සප්ලයි එක පවර් සප්ලයි එකේ වෝල්ටේජ් එක බිඳුව ඉඳලා වැඩි කරන්න පුළුවන්. ඔය ඇඩ්ජස්ට්මන්ට් තියෙන නිකන් වේරියස් තියෙන මේ පොඩි ඔය ෆෑන් එකේ රෙගුලේටර් අපි අඩු වැඩි කරන්නේ. ඔය ලයිට් ඩිමර් වල අඩු වැඩි කරන්නේ බිඳුව ඉඳලා මෙහෙම නිකන් එක තරම ලයිට් එක වැඩි අඩු වැඩි කරන ඒ වගේ මම එහෙමම කියන්නේ ඒව වෙනස් ක්‍රම වලින් කරන්නේ. අපි වෝල්ටේජ් එක අඩු වැඩි කරන්න පුළුවන් පොඩි උපකරණයකින් අපිට බිඳුව ඉඳලා 1.5ට වැඩි කරන්න පුළුවන්. ආයෙත් 1.5 ඉඳලා බිඳුවට දක්වා වැඩි කරන්න පුළුවන්. බිඳුව ඉඳලා ආයෙත් දණ්ඩ රින මාරු කරලා අනිත් පැත්තට යවන්නත් පුළුවන්. අනිත් පැත්තට යවලා ආයෙත් බිඳුවට ගෙන්නත් පුළුවන්. අපි නිකන් උදාහරණයකට ඔන්න මම ඇඳලා පෙන්නන්න. ඔන්න බිඳුව ඉඳලා ටික වැඩි කරනවා. වැඩි කරලා මේ හිතන්නේ පිළිවෙලට වැඩි කරනවා. මම වගේ නිකන් අපිළිවෙලට මේම කරලා ආයෙත් වැඩි වෙච්ච තැන ඉඳලා ආයෙත් ටික කාලයක් එක්කලා බිඳුවට ගේනවා. බිඳුවට ගිහලා ආයෙත් රින පැත්තට ඕම වැඩි කරන් යනවා. වැඩි කරන් ගිහලා ආයෙත් ඕම බිඳුවට ගේනවා. මේක චක්‍රයක් විදිහට දිගටම කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. දැන් මම මේක කරේ තප්පර 4කට සැරයක් මේ වැඩේ කරා. අපි හිතන්න මේ වැඩේම තප්පරයකට 50 සැරයක් කරා කියලා. බැටරියක් හරි වේරියබල් සප්ලයි එකක් කරගෙන ධන ඍණ මාරු කරන ගමන් ඒ කියන්නේ අපි බැටරි එකෙන් ධන ඍණ මාරු කරනවා කියලා හිතන්න පුළුවන් අනිත් පැත්ත ගහ බැටරි එකෙන් ධන ඍණ මාරු කරොත් යම්කිසි පවර් සප්ලයි එකක් හදනවා. ඒ වගේම මෙන්න මේ ඒ වැඩේම මෙහෙම බිඳුව ඉඳලා ටික වැඩි කරලා ආයෙත් බිඳුවටම ගෙනල්ලා ආයෙත් අනිත් පැත්තට ගිහිල්ලා ආයෙත් බිඳුවටම ඍණ පැත්තට ගිහිල්ලා අනිත් පැත්ත බිඳුවටම එන විදිහට මේක තප්පරයකට අපි 50 සැරයක් කරා කියලා. මේක තප්පරයකට 50 සැරයක් කරොත් අපිට මේක බලා ගන්න බෑ. ඇත්තටම වෝල්ට් අපිට පුළුවන් මේ වෙනස් වීම බලා ගන්න බෑ අපිට. හැබැයි මේ මල්ටිමීටර් එකට පුළුවන් මේ මැක්සිමම් වෝල්ටේජ් එක කීයද කියලා බලන්න. මේකට ආපු මැක්සිමම් වෝල්ටේජ් එක කීයද කියලා. ඊට පස්සේ ඒකත් අර මේ මල්ටිමීටරේ මේ DC රේන්ජ් එකෙන් බලන්න බෑ. මොකද මේ DC එක අඩු වැඩි වෙනවා මේක මේ ඍණ පැත්තට යනවා දර පැත්තට යනවා මල්ටිමීටරේ පිස්සු නටනවා වගේ වෙන්නයි. එතකොට ඒකට මල්ටිමීටරේට වෙන රේන්ජ් එකට වෙන සෙටිං එකක් තියෙනවා. ඒක සෙට් කරලා මේකේ අර මේ මැක්සිමම් වෝල්ටේජ් එක කීයක් ආවද මිනිමම් වෝල්ටේජ් එකයි මැක්සිමම් වෝල්ටේජ් එකයි සමාන දෙන්නේ. උඩ පැත්තට ගිය ප්‍රමාණයම තමයි යට පැත්තට යන්නේ. ඒතර ඒක කොච්චර වුණාද කියලා බලන්න පුළුවන්. හැබැයි මේ වෙච්ච සිද්ධිය බලන්න බෑ. මේ සිද්ධිය බලන්න පුළුවන් ඔසිලොස්කෝප් එකේ. දැන් හිතෙන්නේ නැද්ද දෙයක් මේ දැන් ඔය අපිට ගෙදරට එන වෝල්ටේජ් එක අහලා ඇති මේ පත්‍යාවර්ත ධාරාවක් කියලා. ඔය ඉස්කෝලෙත් කියලා දෙනවා පත්‍යාවර්ත ධාරාවක් කියලා. AC alternating current කියලා කියනවා. එතකොට ඒකේ වෙන්නේ බිඳුව ඉඳලා ධන 230ට ගිහිල්ලා ආයෙත් ධන 230 ඉඳලා බිඳුවට ක්‍රමානුකූලව ඇවිල්ලා ආයෙත් බිඳුව ඉඳලා ඍණ 230ට ගිහිල්ලා ආයෙත් ඍණ 230 ඉඳලා ධන 200 බිඳුවට ඇවිල්ලා ඒ වගේ විදිහට ඒක චක්‍රයක් විදිහට තප්පරයකට මේක 50 සැරයක් වෙනවා. ඒකයි 50 හර්ට්ස් කියලා කියන්නේ. එතකොට මේ වගේ දේවල් බලාගන්න ඔසිලොස්කෝප් එකක් ඕනේ. එහෙම අපිට වෝල්ටේජ් එකේ අපි වෝල්ටේජ් එක බලන්න අපිට ඒ කියන්නේ ඒ හැසිරීම බලන්න නැතුව අපිට ඒකේ වෝල්ටේජ් එක බලන්න ඕන නම් මම අර කලින් කිව්ව ස්පෙෂල් සෙටින් එකක් තියෙනවා කියලා මල්ටිමීටරේ. ඒක තමයි AC වෝල්ටේජ් කියලා කියන්නේ. AC රේන්ජ් එකට දාලා ඉවරලා AC 200ට වඩා වැඩි රේන්ජ් එකක තියෙන 750 350 ඔය වගේ තියෙනවානේ. මේක නම් තියෙනවා 200 ඉඳලා 1000 තියෙනවා. 1000 රේන්ජ් එකට දාලා බැලුවාම අර මෙන්න මෙතන තියෙන මැක්සිමම් වෝල්ටේජ් එක තමයි පෙන්නන්නේ. ඍණ හෝ ධන මැක්සිමම් වෝල්ටේජ් එක පෙන්නනවා. හැබැයි මේ වෙන සංසිද්ධිය පෙන්වන්නේ නැහැ. ඒක අපිට ඇහැට පේන්නෙත් නැහැ. මේ 50 හර්ට්ස් කියලා කියන්නේ අපි කියමු බල්බ් එකක් නිවෙනව පත්තු වෙනවා. දැන් මේ වැඩේදී ඇත්තටම බල්බ් එක නිවෙනව පත්තු වෙනවා. ඒ කියන්නේ මම කියන්නේ ෆිලමන්ට් බල්බ් නෙමෙයි. LED බල්බුත් නෙමෙයි. මොකද ඒ වල වෙනම සර්කිට් ඇතිනේ. ඉස්සර මතක ඇති මේ තිබ්බා මේ ඔය මේ තියෙන පොඩි නියොන් ලැම්ප්. ඔය ටෙස්ටර් එකේ තියෙන. ඕක නිවෙනව පත්තු වෙනවා. තප්පරයට 50 සැරයක්.
50 නෙමෙයි 100 මොකද ඍණ පැත්තට එනවා බිඳුවට එනකොට නිවෙනවා ආයෙත් ඍණ පැත්තට යනකොට ඒ කියන්නේ චක්‍ර දෙකක් යනවා මේ බල්බ් එක පත්තු නිවෙනවා ඒ නියොන් ලැම්ප් එක ටියුබ් ලයිට් එකත් නියොනව පත් වෙනවා අපිට ඒක ඇහැට අඳුර ගන්න බැරි නිසා ඒ සංඛ්‍යාතය අපිට ඇහැට අඳුර ගන්න බැරි නිසා අපිට ඇහැට පේන්නේ පත්තු වෙලාම තියෙනවා වගේ ඉතින් මේ අහලා ඇති කතන්දර එහෙම ඔය ඉස්කෝලේ යන කාලේ ටෙක් යන කාලේ මේක මම මේ කියන්නේ මේ ටෙක් ගියපු කට්ටියට නම් නෙමෙයි මම වීඩියෝ එක දැම්මේ මේ ටෙක් නැති අපි දැන් මම වගේ ඉලෙක්ට්‍රිකල් ඔය වයරින් කරන ඒ වගේ මට්ටමේ කෙනෙකුට තමයි මම මේක දැම්මේ. එතකොට මේක ඒගොල්ලන්ට පුරුදු වෙන්න කියන්නේ ඔසිලොස්කෝප් එකක් සමහරට රේඩියෝ ටීවී හදන අංකල් ඇති කියන්නේ දැන් අංකල්ලා කියලා කියන්නේ අපි ඔය කට්ටිය තමයි. මේ ඇත්තට මේ තරුණ කට්ටිය නම් අනිවාර්යයෙන්ම ටෙක්නිකල් කොලෙජ් ගියපු ළමයි දන්නවනේ මේවා ගැන. ඉතින් දන්නේ නැතුව තියෙනව නම් දන්නේ මේ අපිටත් වඩා වැඩිමල් ඒ කියන්නේ අවුරුදු 70 60 වගේ ඇති ගොඩාක් වයසට ගියපු කට්ටිය මේ කියන්නේ අපිට 40 ගාන 45ක් වගේ මට 43ක්. ඒතකොට ඊට වඩා වැඩි කට්ටිය අපිට අයියලා වගේ හිටපු කට්ටිය අපේ අයියලා වගේ කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන් සමහර කට්ටිය ඇති ටෙක්නිකල් කොලෙජ් නැතුව හිටපු ගුරු තව හිටපු මේ කියන්නේ වැඩිමල් කෙනෙක්ගෙන් එයාගෙන් ගෝලයා විදිහට වැඩ කරලා ඉගෙන ගත්ත කට්ටිය ඒගොල්ලන්ට ටිකක් ප්‍රයෝජනවත් වෙයි මේ අදහස. මේක ඉගෙන ගන්න. හරියට මම මේකම මේ මං ගත්ත උපකරණේ මම ඒක කරලා පෙන්නන්න. ඊට පස්සේ කරලා පෙන්නලා ඉවරලා ඒක පෙන්නන්නේ මේක දැනගන්න විතරයි. ඊට පස්සේ ඔසිලොස්කෝප් එකේ තියෙන ෆන්ක්ෂන් අපිට කොහොමද අනික් කට්ටියට පාවිච්චි කරන්න කියන එක. කියන්නේ කවුරු ඔසිලොස්කෝප් මේ જાතියක් ගන්න ඉන්නවනම් ඒගොල්ලන්ට කොහොමද මේක පාවිච්චි වෙන්නේ කියලා මම ඒක පෙන්නන්න. එතකොට ගන්න කෙනෙකුට මේකේ තියෙන වැඩ වලින් වැඩක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ෆෝන් එකක් රුපියල් 40000ට 50000ට ෆෝන් එකක් ගන්නවට වඩා මේ වගේ උපකරණයක් ගන්න එක මේ ගොඩක් වටිනවා. මේ ඒ කියන්නේ ලංකාවේ තාක්ෂණය දිනුනොත් ඒ වැඩ කරන ගෙනාගේ පොඩ්ඩක් ක්වොලිටියත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් දැනගෙන දෙයක් කරනවානේ. අද මල්ටිමීටරින් හැමදේම මල්ටිමීටරේ හොඳයි. ඇනලොග් මල්ටිමීටරේ වඩාත් හොඳයි. ඩිජිටල් ඒවට අපිට මට ඩිජිටල් එකට පුරුදු වෙන කාලයක් ගියා. ඇනලොග් එකෙන් තමයි මම වැඩ කරන්න දන්නේ. තාම කොච්චර කරත් ඇනලොග් එකේ තියෙන ඒ ෆීලින් එක එන්නේ නැහැ ඩිජිටල් එකෙන්. ඩිජිටල් මල්ටිමීටරෙන් කැපැසිටර් චෙක් කරන්න ගියාම හරිම අවුල්. ඒ කියන්නේ ඇනලොග් අවුල් නෙමෙයි. ඇනලොග් මල්ටිමීටරෙන් ඒ කැපැසිටර් වල මේ තියෙන ලීක් එහෙම පෙන්නනවා. මේවල ඒ ලීක් පෙන්නන ඒ කියන්නේ ඒක පුරුදු වෙලා නැහැ අපි බලන්න. අපිට සනිකවම වෝල්ටේජ් එක බලන්න නැතුව අර හිතේ මෙම්මට හැමදාම ටීවී එකට මල්ටිමීටර් තිබ්බහම අපි දන්නවනේ මේ හරියට මල්ටිමීටර් කට්ට යන්න ඕනේ කියලා. වැලියු එක බලන්නෙත් නැහැ. නිකන් මෙහෙම ගහලා ටක් ගාලා ගියපු ගමන් අපි දන්නවා මේ වැලියු එකට ගියා කියලා. එහෙම ටෙක්නිකල් චේන්ජ් එකක් වෙලා තියෙනවා. ඉතින් මේ කවදාද දැන් මල්ටිමීටර් පාවිච්චි කරනවා නම් ඔය රිපෙයාර් කරන්න ඔසිලොස්කෝප් එකත් ඉස්සරහට මේ ඩිජිටල් මල්ටිමීටරට මාරුණා වගේම අපිට මේකටත් මාරු වෙන්න මේ වෙනුත් වැඩ ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ඔසිලොස්කෝප් එකේ තියෙන ප්‍රස්තාර කොලේ. ඉතින් මේ එක කොටුවකින් උඩ පැත්තට පෙන්නනවා. ඒ කියන්නේ මේ තියෙන බිඳුව ලයින් එක, මේ තියෙන ඍණ පැත්ත, යට පැත්ත කියන ඍණ පැත්ත, මේ පැත්ත ධන පැත්ත, මේ දකුණු පැත්තට යන්නේ කාලය. ටයිම් එක, මේ පැත්ත වෝල්ටේජ් එක, උඩ පැත්ත ධන පැත්ත, ඍණ පැත්ත ඍණ පැත්ත. ඉතින් දැන් අපි බලමු ටික ටික මේ තමයි මේ ස්කෝප් එක. මේකේ ඉතුරු ඒවා අපිට ඒවා පස්සේ තමයි අවශ්‍ය වෙන්නේ. මේ ඔසිලොස්කෝප් වගේ තනික බලන්න දැන් අර වීඩියෝ එක හැමෝටම ගැලපෙන්න ඕන නිසා අර මේ මල්ටිමීටරේ කරපු දේ අපි මේක කරලා බලමු. එතකොට මම මේ පැත්තට ගත්ත එක තප්පරයක්. ඒ කියන්නේ මේ පැත්තට එක කොටුවක් ගන්න එක තප්පරයක් යනවා. ඒකට ප්‍රස්තාරය ඇඳින්නේ ධන පැත්තට වෝල්ටේජ් එක ගිය ධන පැත්තට, ඍණ පැත්තට ගිය ඍණ පැත්තට. මේ පැත්ත කාලේ කොහොමද යනවා. මම එකපාරක් දාලා පෙන්නන්නේ. ඔන්න මේක මේ මෙහෙම දැම්ම ගමන් මේ කාලයත් එක්කලා ඇඳීගෙන යනවා
මේක දැන් මම ධන පැත්තටවත් ඍණ පැත්තටවත් යවපු නැති නිසා එයා ඉතින් එක තැනම තියෙනවා. ඒක බිඳුවෙම තියෙනවා. ඊට පස්සේ මේ මෙතන ඉඳන් මෙතන ඉවරුණායින් පස්සේ එයා ආයෙත් බිඳුවට ඇවිල්ලා මේ කියන්නේ මේ ප්‍රස්තාරය අඳින්න පුළුවන් මෙතනට ඉතරයි. මොකද මම ගත්තේ මේකනේ අපි තව මීට වඩා අපිට පුළුවන් මේක දැන් මේක තප්පර මෙතන තියෙන ඔක්කොම 1 2 3 මෙතන තප්පර තියෙනවා 1 2 3 4 5 6යි තප්පර 12ක් තියෙන ඔක්කොම. එතකොට මේ තියෙන මෙතන යන තප්පර 12ක් නෝ අපිට තප්පර 12ක් නෙමෙයි දැන් මේකේ මේ එක කොටුවක එක තප්පරනේ කියන්නේ අපිට පුළුවන් එක කොටුවකට තප්පර දෙකක් යන්න තියන්න. එතන තප්පර 5ක් පුළුවන්. ඒක මේ යටින් මෙතර පෙන්නන දැන් මේක ගොඩාක් හිමින් යනවා පේනවා. ඒක තප්පර 10ක් තප්පර 20ක් තප්පර 50ක මේ ධන ඍණ මාරු වෙච්ච ඒවා මේකේ සටහන් කරගන්න පුළුවන්. දැන් අපිට තප්පර 50ක් වැඩිනේ. අපි තප්පර මේක සාමාන්‍යයෙන් ඔයාලට පෙන්වන්න හොඳටම ඇති. මම ඉතින් දැන් මේ මෙන්න මේ තියෙන්නේ ඒකේ දැන් අර මල්ටිමීටර් වගේ මේ ප්‍රෝබ් තියෙන්නේ. මේ වගේ මේ මොනවාද කොකඩයිල් ෆ්ලිප් එකයි පින් එකයි එන්නේ නැත්නම් කොකඩයිල් ෆ්ලිප් එකම දෙපැත්තේ තියෙන එක එනවා. මම මේක දාලා පෙන්නන්නම් මෙන්න. මේ ගලවන්න පුළුවන්. මම නිකන් පෙන්නන්නම් මේ මම අල්ලනකොටත් ඒ අතේ තියෙන පොඩි charges උත් පෙන්නනවා. එතකොට මේකේ දාලා තියෙන්නේ 1 volt per division ඒ කියන්නේ 1.5 කියන්නේ එක කොටුවයි උඩට යන්න මම හරිනම් මම තාම දන්නේ නැහැ හරිද කියලා. ඔන්න මම පෙන්නන්න දැන් මොහොම එනවා එක තැනකදී මම මේක දෙනවා දාන. එයා 1.5 දිගටම පෙන්නන. ඒ කියන්නේ මේ තියාගෙනම ඉන්නවා. මේ අපි තියාගෙන හිටියොත් 1.5 දිගටම පෙන්නනවා. හරි? බිමට වැටෙන්නේ නැහැ. අතෑරියොත් බිමට වැටෙනවා. මෙහෙම ගත්තොත් උඩට යනවා. ඕක තමයි මම අර මල්ටිමීටරේ කරා ඒකම තමයි මම මේ කොලේට ගත්තේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මල්ටිමීටරේ මේ වැඩේම දැන් අපි මේක හයියෙන් ගොඩාක් හයියෙන් කරොත් අපිට ඒ වගේ දෙයක් මල්ටිමීටරේට අමාරුයි මේව කරගන්න. දැන් මේක සේව් කරලා අපිට මේක ඕන නම් පින්තූරයක් විදිහට සේව් කරලා පස්සේ බලන්න පුළුවන් මෙතන කීයක් ආවද මේ තප්පරේ කීයක් ආවද එහෙම පුළුවන්. අපි දැන් මේක අනිත් පැත්තටයි කරලා බලමු. මල්ටිමීටරේ කරා වගේ. දැන් තියෙනවා. ඔන්න මම කියවලේ. ඍණේ දිගටම තියෙන. අතෑරියොත් බින්දුර වෙනවා. ඔය ඍණේ තියෙනවා. අතේට බින්දුර වෙනවා. මම මේ අල්ලපු නිසා තමයි උඩට ගියේ. ඒක පොඩි අවුලක්. අපිට මේක ධන ඍණ මාරු කරන්න පුළුවන් නම් අපි බලමු. මේක ටිකක් කාලේ වැඩි කරලා බලමු අපිට මොකද ඒක මේ තප්පර ගන්න නැතුව අපිට මේ ටික මේක පොඩ්ඩක් පොඩියට දාමු. තප්පර 5කට කොට. ඔන්න අපි ධනේ තියන් හිටියා. ඔන්න කාලයක් ධනේ තියන් හිටියා. ඔන්න අතෑරියා. ඔන්න අපි ඍණට ගෙනාවා. ඔන්න අපි අතෑරියා. දැන් මම ඔයගලන්ට මේ දාලා පෙන්නන්නම් මේකේ තියෙන මේ සිග්නල් ජෙනරේටර් එක. ඒ කියන්නේ අපි ජෙනරේටර් එක කියන්නේ අතරම මේ හිතන්නකෝ මේ ජෙනරේටර් තියෙන්නේ මොනවාද? ඩීසල් පෙට්‍රල් ජෙනරේටර් තියෙන්නේ. සිග්නල් එක වෝල්ටේජ් ජෙනරේට් කරන්න ඒ වගේ මේකෙත් පුළුවන් මේ පොඩි වෝල්ටේජ් 2.5ක් වගේ ජෙනරේටර් තියෙනවා. මේ එක නම් එන්ජින් එකකින් වැඩ කරන එක නෙවෙයි. ඒක මේ සර්කිට් එකේ වැඩ කරන එක. ඒකෙන් පුළුවන් වෝල්ටේජ් එක ජෙනරේට් කරලා දෙන්න. හරියට එකයි මේකේ තියෙන 2.5 නෙමෙයි මේ 1.5 බැටරියට තිබ්බේ මේක 2.5 ධන පැත්තට දීලා තියෙනවා. ආයි බින්දුර වෙනවා. ඒ බින්දුර ආපු ගමන් ආයි ඍණ පැත්තට දෙනවා. ඒ කියන්නේ අර නොදී ඉන්න ටයිම් එකක් නෑ. එක ධන දීලා තියෙනවා. එක අනිත් පැත්තට ශනිකව අනිත් පැත්තට මාරු කරන බැටරි. ඒක ඒ වගේ කියන්නේ බැටරිය ධන ඍණ ශනිකව මාරු කරනවා තප්පරයක් වගේ තියාගෙන අන්න ඒ වගේ සිග්නල් එකක් මම මේක ජෙනරේට් කරලා තියෙනවා. දැන් ඒක මෙහෙම මේ කැප්චර් කරලා පෙන්නන්න.
කැප්චර් කරන් පෙන්නුවා පස්සේ ඔයගලන්ට මේ ළඟට පේනවා මේ කොටුවකට තප්පරයක් තියෙන්නේ කරන්න එක නෑ එක කොටුවක් ඇතුළේදී එක මේ සිරස් කොටුවක් ඇතුළේදී දෙකම කියන්නේ උඩට ගිහිලා පල්ලෙහාට ගිහිලා ආයෙ උඩට එනවා. එතකොට ඔය තියෙන්නේ ස්ක්වයර් වේව් එක. ඔය තියෙන තප්පරයට එක සැරේ. අපිට පුළුවන් උඩ වෙනස් කරන්න අපි කියමුකෝ තප්පරයකට ඕකම පුළුවන් අපිට මම කිව්වර ක්‍රමානුකූලව මේ මොනවාද වෝල්ටේජ් එක අඩු වැඩි කරන කියන්නේ බිඳුවේ ඉඳලා ඉහළට ගිහිල්ලා ආයි ක්‍රමානුකූලව පල්ලෙහාට එන විදිහට වෙනස් කරන විදිහේ එකක් දෙන්න පුළුවන්. මම මේක කරලා පෙන්නන්න ඉස්සෙල්ලා මේ පෙන්නනවා මේක දැන් හිතන්නකෝ මේකේ 1 හර්ට්ස් කියලා පෙන්නනවා. තප්පරයක් කොටුවක් ඇතුළත එක සිද්ධියක් වෙනවා. ඒක තමයි 1 හර්ට්ස් කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ සයිකල් ප්‍රමාණය. කොච්චරයි ඒ තප්පරයක ඇතුළත සයිකල් කීයක් වෙනවද කියලා. මම නම් මේ ජෙනරේටරේ ඊට අඩු කරන්න පුළුවන්ද කියලා. එකම එක සංඛ්‍යාවට එක තමයි උඩරින් අඩු කරන්න පුළුවන්. මට පුළුවන් ඒ වුණාට මේ ටයිම් ඇඳෙන ටයිම් එක පොඩ්ඩක් වේගෙන් අදින්න. එතකොට මේ අර අඩු වෙලා වැඩි වෙන එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම. අපි කියමුකෝ දැන් අපි තප්පරයක් දාලා ඒ තප්පරයක් ඇතුළත මේක මේ අර මේ වෙනස් ඒ කියන්නේ අඩු වෙලා වැඩි වෙලා යන එක තමයි මේ පෙන්නන්නේ. මේක අර මම කිව්වේ මේ වේරියබල් සප්ලයි කියන බැටරි එකට පුළුවන් නම් ඔය වැඩේ කරන්න. බිඳුව ඉඳලා අඩු වෙලා ආයෙත් ඒ බිඳුවට ඒක තමයි මේ පෙන්නන්නේ. මේ වගේ සප්ලයි එකක්. ඕක හිතන්න මේකම තප්පරයකට 50 සැරයක් කරොත් අපි ජෙනරේටර් පුළුවන් මේ ජෙනරේට් කරන සිග්නල් එක මේක 50ක් කරන්න. වාට පේනවා ඇති. මෙන්න මෙතන මේ පෙන්නන්නේ. 47යි 50යි. දැන් කරොත් ඔන්න තප්පරයකට ඇතුළත 50 සැරයක් ඇඳෙනවා. අපි මේ බලන්නේ වේගෙන්. අපි බලමු මේ තප්පරේ මේ තප්පරයක් ගත වෙනකොට අපිට පේන්නේ නැති ප්‍රමාණයක් අඩු වැඩි වෙලා ඒක අපිට ඇහැට පේන්නේ නැහැ. මේක තප්පරයක් ඇතුළත ගොඩාක් වෙලා ඒක අපිට ඇහැට පේන්නේ නැහැ. මේ මොකද වෙන එරර් එකක් එන්නේ මේ. අපි මේක මෙහෙම දැන් අපි මේක තව මේ දැන් මේ එක කොටුවක් තප්පර භාගයක් පෙන්නන්නේ. ඒත් පේන්නේ නැහැ. ඔහොම එක කොටුවක ඒක අඳින වේගය වැඩි කරන්න පුළුවන්. මෙහෙම වැඩි කරලා අපිට බලන්න පුළුවන් ගානට මේ වේගෙන් අඳින්න පුළුවන්. අපිට අර 50 හර්ට්ස් ඒ කියන්නේ තප්පරයකට 50 සැරයක් බලන්න බැරි වුණාට දැන් පුළුවන් මේක අපිට අඳින වේගය. ඒ කියන්නේ මේක අඳින්නේ පෑනකින් නෙමෙයිනේ. ඉලෙක්ට්‍රොනික සර්කිට් එකකින් මේකේ මෙමරි එකට මේ කියන්නේ ඇඳ ගන්න කොහේ තැනකට. ඒ කොලයක් නෙමෙයි ඉලෙක්ට්‍රොනික සර්කිට් එක. ඒ ස්පීඩ් එකෙන් යා හරියට කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා වගේ. හයියෙන් වෙනස් වෙන දේ කැමරාවකින් ෆොටෝ ගන්නකොට අර බුලට් එකම මේ වෙඩි තිනකොට ඒක මේ ෆොටෝ එකක් ගන්න පුළුවන් හයියෙන්. ඒ කියන්නේ ඒ ගන්න ෆොටෝ එකට පේනවා වීඩියෝ එකට පේනවා බුලට් එක ඇවිල්ලා වැදිලා කුඩු වෙලා යන හැටි. ඒ වගේ වැඩ තමයි මේ කරලා තියෙන්නේ. හයියෙන් යන සිග්නල් එක හයියෙන් උඩ යන මාරු සිග්නල් එක මෙයා මේ හිමි මේ අරගෙන තියෙනවා. දැන් මේ වගේ හයියෙන් වෙනස් වෙනවා. ඒක ඒවට අල්ල ගන්න පුළුවන්. දැන් බලන්න පුළුවන්. මේකේ ඇත්තටම ස්පෙක් එක ගත්තොත් එහෙම මෙයාට පුළුවන් අල්ලන්න මේ වගේ
ධනරින මාරුල සිගනල්ලයක් අල්ලන්න පුළුව මේ ඔස්කෝප් එකට 100 මෙගහර්ට්ස්. ඒ කියන්නේ මේ අහල ඇති කිලෝ හර්ට්ස් ගැන. අපේ සද්ද තරංග රේන්ජ් එක තියෙන්නේ බින්දු ඉඳලා 20000ට වෙන. බින්දුවේ 20 ඉඳලා 20000ට වෙනකම්. ඒක 20k කියලා කියනවා. ඊට පස්සේ 100k 1000k ආපුවෙන් පස්සේ කියන 1 MHz කියලා. ඊට පස්සේ ඒ වගේ 100 ගුණයක් පුළුවන්. 100 MHz මේකට පුළුවන්. FM යන සංඛ්‍යාව ඒ කියන්නේ සිරස ඒ වගේ ඇන්ටනාවක් දාලා ඒ සිග්නල් එක මේකට අල්ලන්න පුළුවන්. එතකොට 99.9 අහලා තියෙන්නේ වන්දන එක තියෙන 88.8 සිරස FM අන්න ඒ වගේම මේකට බලන්න පුළුවන් අපිට ඒ සංඛ්‍යාව විතරක් වෙන් කරලා කියන්නේ අපි ඔක්කොම කවුලෙම ඉන්නේ ඇන්ටනාවක් දාලා ඊ ටික විතරක් වෙන් කරලා මේ සර්කිට් තියෙන වෙන් කරලා අල්ල ගන්න පුළුවන් ඒවා. එහෙම වෙන් කරලා අල්ලගත්තොත් ඒ ටික විතරක් මේක බලන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔසිලොස්කෝප් එකේ ගන්න තියෙන මේ කියන්නේ අඳුර ගන්න තියෙන මේ බේසික්ම ෆන්ක්ෂන් එක. ඊට පස්සේ ඒක වැඩිදුර මේක කියන්නේ වැඩිදුර පරීක්ෂා කරන්න තමයි මෙතන මේ ගොඩක් කන්ට්‍රෝලර්ස් තියෙන. කියන්නේ එන සිග්නල් එක අපිට පහසුවෙන් අපිට කියන්නේ එකපාරටම ස්ලේසින් මේක අල්ලගන්න බෑ. දැන් අපි ඇඩ්ජස්ට් කරලා හරි මේ කළා මේ සංඛ්‍යාත අල්ලගත්තේ. අපිට දැන් මේ අල්ලගන්න දැනුමක් තියෙන්න බෑ. يعني ඒ අල්ලගන්න තියෙන මේ ඒවා බලලා ඒවලට වෝල්ටේජ් ඒවල ඒ කියන්නේ ඒවල එන විස්තර කියවන්න තියෙන ඉතුරු ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක ස්ටොප් කරාම අපිට පුළුවන් මේ කරාම මේකේ ආගිය තොරතුරු බලන්න කලින් තොරතුරු බලන්න පුළුවන්. ඉස්සරහට ඉන්නේ වැඩ මේ ආපු ටික ඔක්කොම මේ මුලින් ඉඳන් යම්කිසි මේකේ සේව් කරගත්ත ප්‍රමාණයක් තියෙනවා. ඒ සේව් කරගත්ත ප්‍රමාණය බලන්න පුළුවන්. අපි ටීවී එක සිග්නල් එකක් ගත්තොත් එහෙම අපි වීඩියෝ සිග්නල් එකක් ගත්තොත් ඒ ආපු රූප රාම ටිකේ වීඩියෝ සිග්නල් එක අපිට මේකේ බලන්න පුළුවන්. ඒකෝද ටීවී එකක තියෙනවනේ ලයින් 625 අදිනවා. ඒ මොන ලයින් එකේ තියෙන තොරතුරු ටික වෙනම බලන්න පුළුවන්. පළවෙනි ලයින් එකේ තියෙන තොරතුරු බලන්න පුළුවන්. දෙවෙනි ලයින් එකේ තියෙන තොරතුරු බලන්න පුළුවන්. 625 හැම වෙන වෙන් කරලා බලන්න පුළුවන්. ඔය අහලා ඇති පැල් NTSC කියලා ඉස්සර පරණ ක්‍රම තිබ්බා. දැන් එහෙම වීඩියෝ ඔය මේ ඇන්ටනා ලයින් එකේ ටීවී එකට ආවට මේ අර AV පෝට් එකනේ කහපාට පෝට් එකක් තියෙන්නේ. ඒකෙන් නේද? DVD වල පෙරවරත් කිසිම කෙනෙක් ඒව ඉන්නේ නැහැ දැන්. අනේ මේ පෝට් එකෙන් එනවා මේකෙන් බලන්න පුළුවන්. තාමත් මෙතනින් පස්සේ දාන වීඩියෝ ඔක්කොම අයිති වෙන්නේ මේ හැඳින්වීමට නෙමෙයි. දැන් කියන්නේ හැඳින්වීම විතරක් ඇති නම් ඒ ටිකෙන් ඇති. ඊට පස්සේ දාන්නේ මේකේ තියෙන මේ මම දැන් මේක ඉගෙන ගන්නවානේ. මම දන්නෙත් නෑ මේක පාවිච්චි කරන්න. මම ඉගෙන ගන්නකොට මට අවශ්‍ය මම ඉගෙනගත් තොරතුරු ටික තමයි මම දාන්නේ. එතකොට ඒත් ටිකක් පැටලි සහගත වෙන්න පුළුවන්. දන්නේ නැති දැන් වචන ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ගන්න මට දන්න දේවල් තියෙනවා ඕගොල්ලන්ට ඒකට ඇටච් කරන්න ඇඩ් කරන්න පුළුවන් කමෙන්ට් විදියට. අනික තමයි මේ එක මේ තව ගන්න කෙනෙක් ඉන්නවා නම් එයාට පහසුවක් වෙන්න පුළුවන් මේ තොරතුරු. ඊට පස්සේ මොනවාද මේකේ මේ අර අන්බොක්සිං වීඩියෝ එකක් විදිහට නෙමෙයි මම දාන්නේ. මේකේ තියෙන ෆීචර්ස් ටික අඳුරලා මට අඳුරගෙන මට මේ වැඩකට කරගන්නේ කොහොමද අර කියලා තමයි මම මේක දාන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනියටම තියෙන්නේ මේ මෙතන මේ මෙතන තියෙන රන් කියලා. රන් ස්ටොප් කියලා තියෙනවා බටන් මේක ඉන්ඩිකේටරයක්. ඒ ඉන්ඩිකේටරය ඇත්තටම සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන බටන් එකට මේ බටන් එකට. දැන් බලන්න මේක යන ගමන් අපි මේ ස්ටොප් බටන් එක එබ්බුවොත් අපි ස්ටොප් බටන් එක එබ්බුවම නතර වෙනවා. මේ දැන් ස්ටොප් කියලා වැටලා තියෙනවා. ස්ටොප් කියලා වැටලා තියෙනවා. ඒක තමයි පළවෙනි බටන් එකෙන් කියවෙන්නේ. ඊට පස්සේ කියවෙන්නේ ට්‍රිගර් පොසිෂන් එක. දැන් මේකේ අපි කියමුකෝ මේ ට්‍රිගර් කියන එක ඒක පස්සේ හඳුන්වලා දෙන්න. ට්‍රිගර් පොසිෂන් අපි මේක අපි ආයෙත් රන් කරමු.
රන් කරායින් පස්සේ මෙතන තියෙනවා මේ සංඛ්‍යාතයට ට්‍රිගර් එක වැඩ කරන්නේ නැතුව ඇති. මොකද ට්‍රිගර් එක මෙයාට පෙන්වන්නේ මේ මෙතනදී. මෙන්න මේක තමයි ට්‍රිගර් මේක. ඒක මම හිතා මේ අර තියෙනනේ හොරිසොන්ටල් ස්කේල් එක යම්කිසි වැලියු එකකට ආවයින් පස්සේ තමයි ට්‍රිගර් එක මතුවෙන්නේ. ඔය තියෙන දැන් මතුවුණා. දැන් ඒක 20යි මිලිසෙකන්ඩ් වලට මාට්ටුවට මේ මොකද්ද පෙන්නුම් කරන්නේ. හැබැයි මේකේ 10යි මිලිසෙකන්ඩ් එනකොට ට්‍රිගර් පොසිෂන් එක වෙන්නනවා. අපි සංඛ්‍යාත පොඩ්ඩක් වැඩි කරමු. සංඛ්‍යාතේ මෙතන ජෙනරේට් ෆ්‍රීකවෙන්සි එක පොඩ්ඩක් වැඩි කරමු. මේකේ අර ස්විච් වල පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ ස්විච් එක ගොඩාක් ඉක්මනට මාරු වෙනවා. සංඛ්‍යාතේ පොඩ්ඩක් වැඩි කරමු. සංඛ්‍යාතේ අන්න අපි 10ට විතර දාගමු. දැන් සංඛ්‍යාතේ 16 හර්ට්ස් තියෙන්නේ. ඔන්න බලන්න මම මෙතන මේ ට්‍රිගර් පොසිෂන් එක මෙතන මේ තියෙන ට්‍රිගර් පොසිෂන් එක. මේකට ફોකස් වෙනවා මදි. බලන්න මෙන්න මේ කෙලවරේ මේ පටන් ගන්න තැන. ඒ ට්‍රිගර් කියලා කියන්නේ වේව් ෆෝම් එක කොතනින්ද එයා අල්ලගන්නේ කියන එක. අපි මේක වෙනස් කරොත් එයා පොඩ ඒ ට්‍රිගර් එක අල්ලන තැනට යනවා. මම හරියටම දන්නේ ට්‍රිගර් පොසිෂන් එකෙන් අල්ලන්නේ මේ මැදටද මෙතනටද කියලා. මම හිතන්නේ මෙතන අල්ලන්නේ. එතකොට වේව් ෆෝම් එකේ පටන් ගන්නම මේ ඉරට මෙහෙම කෙලින් හරියට ඉරක් ගැහුවා. මේ ඉස්සෙල්ලා මේ එතනින් තමයි පටන් ගන්න. බලමු මේ නෑ මිතින් හරි දැන් හරි. දැන් හරියට. දැන් මෙතන ඉතින් ඒක පොඩ්ඩක් මෙහි වුණා. ඔය දැන් මේ බලන්න එක වෙනස් වෙන හැටි. මේක වෙනස් වීමත් එක්කලා ඒ අහුවන තැන යන උඩට ට්‍රිගර් පොසිෂන් එක. එතකොට එයා 10 මිලිසෙකන්ඩ් වලදී තමයි පටන් ගන්න. ඊට කලින් ඒක නැතු වෙනවා. ට්‍රිගර් 20ට නෑ. 10 මිලිසෙකන්ඩ් ඉඳන් මෙහෙම මේක ෆුල් රේන්ජ් එකේම තියෙනවා. හැබැයි 20ට වඩා අඩු වෙන්නේ නැහැ. විස්සේදී නැතු වෙනවා. ඊට පස්සේ මේ තුන්වෙනි ඒගොල්ලන් කියන්නේ මේ ග්‍රිඩ් එක. මේ ග්‍රිඩ් එක කියලා කියන්නේ vertical horizontal grid එකක් තියෙනවා. මේ ග්‍රිඩ් එක on off කරන්න පුළුවන්. ඒ ග්‍රිඩ් එක තියෙන අපිට මේ හැමතැනම මේ ප්‍රස්ථාරක දාખලා ඇති ප්‍රස්ථාර කොලයක මේ තියෙනවා. මේ අඟලේ ප්‍රස්ථාර කොලයක තියෙනවා චූටියට අඟලෙන් 10න් පංගු වෙන් කරලා. ඒ වගේ දෙයක් තමයි මේ කරලා තියෙන්නේ. මේ චූටි ඇස්සෙත් මෙන්න මේ ඇස්සෙත් සමහරවිට චූටි ඉරි වෙන් කරලා තියෙනවා. ඒවා මේ අඩු වැඩි කරලා බලන්න පුළුවන්. මේන් ග්‍රිඩ් එක ගත්තොත් එහෙම මේ ග්‍රිඩ් වර්ග සමහරට දෙකක් තියෙනවා කියලා දන්නේ. මේකේ තියෙන මේන් ග්‍රිඩ් එක. මේකේ තියෙන එක
එක කොටුවක් උඩට එක වෝල්ටේජ් එක කොටුවක් මේ පැත්තට එක තප්පරයයි එහෙම ඒවා මේ ස්කේල් වෙනස් කිරීමෙන් මෙන්න මේ තියෙන vertical horizontal scale දෙක වෙනස් කිරීමෙන් පුළුවන් ඒ වලට අදාළ values වෙනස් කරගන්න. ඒගොල්ලන් අංක 4න් කියන්නේ waveform channel 1 කියන එක. මේ channel 1 එකේ waveform එක කහ පාටින් තියෙන්නේ. ඔයා බලන්න පුළුවන් මේ බටන් හිටන් කහ පාටයි. ඊට පස්සේ මෙන්න මෙතන channel 1 කියලා තියෙනවා. එතනත් කහ පාටයි. ඒ channel 1 කියන එක කහ පාට. මෙන්න මේකට අදාළ channel එක තමයි මෙතන තියෙන්නේ. ඒකට අදාළ controller තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන් පහට අංක 5න් කියලා තියෙනවා මැනුවල් එකේ waveform නෑ baseline position channel 1 කියලා. දැන් මෙන්න මේ baseline position කියන්නේ මෙතන. ඒක තියෙනවා channel 1 එකේ baseline පොඩ. එතන තමයි voltage එක බිඳුව කියවෙන්නේ. ඉතින් මේ බිඳුව මේ ධන පැත්ත මේ ඍණ පැත්ත මම ප්‍රස්තාර කරේ ධන ඍණ මාක් කරේ මේ යට පැත්ත ඍණ පැත්ත මේ උඩ පැත්ත මේ බිඳුව. එතකොට අපිට පුළුවන් ඒකේ පොසිෂන් එක පොඩ්ඩක් හදාගන්න. අපි ගියමුකෝ අපිට ඕන මේ පල්ලෙහාට ගියන්න අපි පල්ලෙහාට ගියන්න. නැත්නම් හරියට මේ ප්‍රස්තාර කොලේ මැදට ගියන්න පුළුවන්. උඩට ගෙනියන්න පුළුවන්. එතකොට ඒක ඒ පොසිෂන් එක හදන්නේ මෙතනින්. ඒ පොසිෂන් එක මොනා කරලා හැදුවත් මේ අර යා මෙෂර්මන්ට් ගන්නේ මේ මෙෂර්මන්ට් වල වෙනසක් වෙන්නේ නැහැ. මේක අවශ්‍ය වෙනවා මොකද හේතුව අපිට channel මෙතන channel දෙකක් තියෙනවා. උඩ ඔන් කරලා මේ තියෙන channel දෙවෙනි channel එක. ඒ දෙවෙනි channel එක on off කරන්න පුළුවන් මේ බටන් එකෙන්. මේ දකුණු පැත්තේ තියෙන බටන් එකේ channel 2 කියලා තියෙනවා. ඒක on off කරාම මේක මතුවෙනවා මේ. ඒකේ baseline එක මෙතන තියෙනවා. ඒ baseline එකත් වෙනස් කරන්න පුළුවන්. මේ channel 2 එකට අදාළ එකේ. ඉතින් එහෙමයි. ඒක මම මේ channel 2 එක කනෙක්ට් කරලා නැහැ. ඕන එකකට කනෙක්ට් කරාම මේ වගේ සිග්නල් මේ සිග්නල් එකෙන් බලා ගන්න පුළුවන් මේ පැත්තේ සිග්නල් ජෙනරේටර් එක එනවා. ඒක කනෙක්ට් කරලා තියෙනවා මේකට. මේකෙන් තමයි සිග්නල් එක පේන්නේ. එතකොට ඒගොල්ලන් 8 වෙනි එකකින් කියන horizontal time base control bar flag කියලා. ඒ කියන්නේ මම දන්නේ නැහැ මේ ෆ්ලැග් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොන හරි ඉන්ඩිකේට් කරනවා. ඕක ඉන්ඩිකේට් කරන්න ඕනේ. ඒක මොකක් හරි ඒ කියන්නේ ඒක බ්ලින්ක් කරනවා හරි මොකක් හරි වෙනවා ඇති. මම දන්නේ නැහැ ඒක. මේ ෆ්ලැග් එකක් කියලා කියන්නේ ඒක දන්නේ නැහැ. ඇත්තටම ක්ලියර් වෙනවා සෙට් වෙනවා කියලා එහෙම අදහසින් කියනවත් දන්නේ නැහැ. නැත්නම් ඕක නිකන් horizontal වලට අදාළ කියලා කියන්න උතන පෙන්නනවත් දන්නේ නැහැ. මොකද මේක දන්නේ නැහැ. ඒක එතන මොකක් හරි ඒක ඉන්ඩිකේට් කරනවා නැත්නම් ඒකට ඒ horizontal වලට අදාළ menus ඒක ඉස්සරහින් ඇති සමහරවිට. දැන් මෙතනින් ඉස්සරහින් තියෙන්නේ ඒ horizontal වලට අදාළ මේක. මේ ඔක්කොම horizontal වලට අදාළ. ඒ කියන්නේ තප්පර ඒක අපි ඉස්සරහට බලමු මොකද්ද වෙන්නේ කියලා. ඒක මට හිතෙන විදිහට මම මේ බලන කන්ට්‍රෝල් එක වෙනස් කරලා මේකට අදාළ මේකේ තියෙනවා මේ horizontal position එක. මේක අපි වෙනස් කරලා බලමු පොඩ්ඩක්. ඔව්
ඒකෙන් ට්‍රිගර් වෙන හොරිසොන්ටල් පොසිෂන් එකේ ට්‍රිගර් වෙන තැන තමයි පෙන්වන්නේ. මම හිතන්නේ එතනට පස්සේ ඒව තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම මේ හරියට සමහර දේවල් මට තාම පැහැදිලි නැහැ. ඒ වුණාට මේ මෙතන තමයි ට්‍රිගර් වෙන්නේ. ඒ ට්‍රිගර් හොරිසොන්ටල් පොසිෂන් දැන් ට්‍රිගර් වෙන තැන මාර්ක් කරන්න පුළුවන්. මේ උඩ බැලුවම පේනවා මේ හොරිසොන්ටල් පොසිෂන් එකේ මේක vertical තමයි ට්‍රිගර් අල්ලන්නේ. කොතනින්ද මේව වෙන්න ඕන කියලා හොරිසොන්ටල් එකෙන් පුළුවන් මේ ඒක ගෙනියන්න. මේ කෙලවරට ගෙනියන්න පුළුවන්. අපි කියන වේව් ෆෝම් එක බලනකොට අපිට එක තැනකින් නම් බලන්න ඕන කියලා. ඒ නැතිනම් බලන්න කැප්චර් කරන්න පුළුවන්. මේ ටික ඕනෙම නෑ කියන්නේ අපිට පුළුවන් මේ ටික එහාට බෑ. එතනින් එහාට ගෙනියන්න බෑ. මේ පැත්තට ගෙනිච්චත් මැක්සිමම් මිලිතප්පර 10ක් ගෙනියන්න පුළුවන්. අර පැත්තට මම හිතන්නේ මිලිතප්පර 20ක් ගෙනියන්න පුළුවන් ඇති. ඒක vertical scale එකත් එක්ක වෙනස් වෙනවා. තප්පරයකදී පුළුවන් මිලිතප්පර 9ක්. නෑ මේකේ දාලා තියෙන්නේ මොකද්ද මේ 1 millisecond ඔහොම දාලා තියෙන්නේ. පොඩ්ඩකින් 1 second වලට සපෝට් කරන්නේ. මේ සපෝට් කරන්නේ නැති නිසා තමයි තරු තියෙන්නේ. ආ 10 මිලිසෙකන්ඩ් ඉඳන් තමයි එයාට සපෝට් කරන්නේ. මොකද ඒක බලන්න මේ උඩ මේකත් ඔෆ් වෙනවා. මේ හොරිසොන්ටල් ට්‍රිගර් බාර් එකේ ඉන්නේ 20 මිලිසෙකන්ඩ් වලින් අඩුවට යන්නේ 10 මිලිසෙකන්ඩ් වලින් තමයි මේ මතුවෙන්නේ. එතකොට මේක වැදගත් වෙන්නේ කොහොමද කියලා මේ මැනුවල් එකේ නැහැ. මේක බලනකොට අර මේ ඔරිජිනල් මේ ඔස්සිලොස්කෝප් මැනුවල් එක බලන්න ඕනේ. ඇයි මේක මෙතනට මේ අර ඒ හොරිසොන්ටල් පොසිෂන් එක අපිට අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ අංක 10 මැනුවල් එකේ කියනවා හොරිසොන්ටල් ටයිම් බේස් එක. මේ තියෙන්නේ 10න් කියවෙන්නේ මේක 10 මිලිසෙකන්ඩ්. එතකොට ඕකට අදාළ කන්ට්‍රෝල් එක පේනවා ඇති. 5 මිලිසෙකන්ඩ් තියෙනවා, 500 මයික්‍රෝසෙකන්ඩ් තියෙනවා. මයික්‍රෝසෙකන්ඩ් තියෙනවා. එතකොට ඒක වෙනස් වෙනවා. මේක වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරන්නේ මෙතන හොරිසොන්ටල් මෙනු එක. දැන් මේ අකුරු එහෙම මට හැට පේන්නේ මගේ හැට පේන්නේ. ඉතින් මේ වෙනම කන්නඩි දෙයක් ඕනේ මේක බලන්න. මේක තව ලස්සන වැඩක් තියෙනවා. මොන්නද කලින් කිව්වා මේ හොරිසොන්ටල් ට්‍රිගර් පොසිෂන් එක එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන්. يعني කොතේ ඉන්නද බලන්න. ඒක ආයෙත් එතන යටින් බටන් එකක් තියෙනවා ඔරිජින් කියලා. ඒක එවුවාම එයා මැදට එනවා. ලීසි. ඒකෙන් අර මේ මෙතන අගේ එතනගේ අපි මේක වෙනස් වෙනවනේ.
ඒ වෙනස් වුණායින් පස්සේ මේ ඔරිජින් බටන් එක ගිහුව ගමන් කොළ පාට බටන් එකේ යටින් තියෙන එක බින්දුව වෙනවා. මේ ලේසි කරකෝලම ඇඩ්ජස්ට් කරන්න ඕනේ නැහැ. මේක තමයි මේක කරකෝල මොනා කරත් ආයෙත් ඔරිජින් එකට ගිහුවම බින්දුව වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ vertical trigger එක සරින් සැරේ ඒක වෙනස් වෙනවා ඒක ඔබනකොට. ඒක මං හිතන්නේ ඒ වෙලාවේ සිග්නල් එක එයා කැප්චර් කරපු තැනට එයා සෙට් කරගන්න වෙති. අපි කියමුකෝ දැන් මෙහෙම අපි මේක ස්ටොප් කරලා මේක මේ කොහෙට හරි වෙනස් කරත් ආයෙත් එබුවාම එයා ඒ අදාළ අන්තිමට මම හිතන්නේ ගත්ත ස්ථානට එනවා ඇති. අන්තිමට කියන්නේ මේ යට ඒක මේක ට්‍රිගර් වෙච්ච තැනට ඔරිජින් එනවා ඇති. මේක මේ ඒ කියන්නේ මෙතන ඒක ඒ වෙලාවේ අපි ඔරිජින් ගහනකොට ඒ ට්‍රිගර් වෙච්ච තැනට එයා 0 කරගන්නවා ඇති. හොරිසොන්ටල් එකේ වෙන්නේ වර්ටිකල් එකේ හැම වෙනවා. අයිද එහෙම වෙන්නේ එකෙන් මොකද ප්‍රයෝජනේ කියලා අපිට හොයලා බලන්න වෙනවා. මේකේ හිතන්න බෑ. හිතන්න මේ හොරිසොන්ටල් එක මේ අපි මේ ටයිම් බේස් එක වැඩි කරා කියලා. එතකොට මෙයාට පුළුවන් මේ සාම්පලින් ප්‍රමාණය අඩු කරගන්නවා. ඒ කියන්නේ එක වේව් එකක් කැප්චර් කරන් තියෙන සාම්පල් ප්‍රමාණය අඩු වෙනවා. මෙහෙම වැඩි වෙන්න එයාට කැප්චර් මේ ටයිම් එක ඇතුළත කැප්චර් කරන්න පුළුවන් සාම්පල් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ කොහොමත් සාම්පල් මේකේ තියෙන ගිගා සාම්පල් එකයි කියලා. ඒතකොට ගිගා සාම්පල් එක අයිති වෙන්නේ තප්පරයක් කැප්චර් කරන්නද තප්පර 5ක් කැප්චර් කරන්නද? ඒ කියන්නේ තප්පර 5ක තියෙන දේවල් ගිගා සාම්පල් 1.5කින් 1.5ක් නෙමෙයි එකකින් මේ එකකින් අල්ලගත්තොත් ඒ තප්පර 5ගෙම තොරතුරු 1.5 ඇතුළේ තියෙනවා. හැබැයි හිතන්නකෝ මේක අපි කියමුකෝ 1 microsecond අපි මෙයා කැප්චර් කරා කියලා. එතන 1 microsecond ඇතුළේ කැප්චර් කරනකොට ඒ 1 microsecond ඇතුළේ තියෙන දෙයක් මෙයා ගිගා සාම්පල් ප්‍රමාණයක් අල්ලනෝනේ. ඒකේදී වැඩි තොරතුරු ප්‍රමාණයක් ඒ ඇතුළේදී ගන්න පුළුවන්. ඒකේ අවශ්‍යතාවය ඇතුළේ මත තමයි ඒක තීරණය වෙන්නේ. ඔය කොන්ටයිසින් ඒකට කියනවා මේ ඒ කියන්නේ හරි නිකන් අර ෆෝන් එක මේ රෙසලූෂන් එක වගේ තමයි. අපි එක පින්තූරයක් ලොකු විශාල පින්තූරයක් මෙගා පික්සල් 10ක කැමරාවකින් ගත්තොත් විශාල අපි කියමු ලොකු පිටුනියක් වගේ ගත්තොත් එහෙම ඒකේ අපේ zoom කරලා බලන්න ගියාම එක ඒවා ළඟට කරලා බැලුවාම එච්චර ක්වොලිටි නැහැ. හැබැයි අපිට පුළුවන් ළඟට ගිහිල්ලා ෆොටෝ එක ගන්න. අපි කියමු අපිට ගහක් තිය හැබැයි මුළු ෆොටෝ එකම නැහැ. ඒ ගහක ෆොටෝ එකක් හරි පොකුණක ෆොටෝ එකක් හරි ළඟට ගිහිල්ලා ෆොටෝ එකක් ගත්තොත් ඒ ඒතර පොකුණ විතර තොරතුරු හොඳට ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සාම්පල් රේට් එක කියලා ගන්න. තප්පර 5ක් ඇතුළේ තප්පර එක ඇතුළේ තියෙන එක ෆොටෝ එකක් ගන්න එකයි නිකන් හිතන්න ෆොටෝ එකක් කියලා තප්පරෙන් 10 පංගුව තියෙන තරක් ෆොටෝ ගන්නකොට තප්පරෙන් 10 පංගුවක තියෙන තන ඒවා ඩීටේල් බලන්න පුළුවන්. හැබැයි යට මේ මුළු තප්පරේම දේවල් පේන්නේ නැහැ. හැබැයි තප්පරේ බැලුවාම
අර පොඩිය අපිට හැබැයි ඊට වඩා හොතට ගන්න පුළුවන් අදාළ තැන සිලෙක්ට් කරලා හරියට පොඩි අවශ්‍ය තැන සිලෙක්ට් කරලා අපිට ඒකට තොරතුරු ගන්නවනම් අඩු රේන්ජ් එකකට කියලා ගන්න පුළුවන්. ඒක තමයි මේ සාම්පල් රේට් එක අඩු ඉඩි වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ආයිත් බලමු මේක රෙකෝඩ් වුණාද දන්නේ නැහැ. දැන් මේක ට්‍රිගර් වෙලා තියෙනකොට ට්‍රිගර් කියලා පෙන්නනවා. නැත්නම් වේටිං කියලා වැටෙනවා. අපි මේ ට්‍රිගර් මෙනු පොඩ එහෙම කරලා බලමු ට්‍රිගර් නොවෙන්න. දැන් වේටිං කියන මෝඩ් එකේ තමයි තියෙන්නේ. අපි ට්‍රිගර් කරොත් මෙතන හරි ට්‍රිගර් වුණොත් වේව් ෆෝම් එක නවතිනවා ට්‍රිගර්ඩ් කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ 12 ඉඳන් 17 වෙනකම් මේ කොලම් වලට අදාළ මේ තියෙන්නේ මේ කොලම් වලට අදාළ පැරාමීටර් තියෙනවා. මේකේ තියෙනවා මේ ගොඩක් ಜಾති තියෙනවා. ඕක වෙන වෙනම මේ කර්සර් එක පාවිච්චි කරලා මැන්නොත් එහෙම මේව මයින්ඩ් ගියොත් එහෙම මේ වෙලා යන නිසා මේ වගේ ඔක්කොම මේ තියෙනවා මැන්න දාලා. දැන් මේකේ ඩිෆෝල්ට් තිබ්බ VP එක මම දාන්න. එතකොට මෙතන ඩිෆෝල්ට් මේක තියෙනවා. මේකට ඕන එකක් ඇසයින් කරන්න පුළුවන් මේ වැලියු වලට. මේක සිලෙක්ට් කරලා ෆ්‍රීකවෙන්සිම තියෙනවා දෙකක් ඕනේ. channel දෙකට. channel එකට channel දෙකට. මේ එකම තමයි මේ channel දෙකට වෙන් කරලා දෙන්න ඕන. එකම channel එකට මේ ඔක්කොම ටික දාගන්න පුළුවන්. මේ channel 1 channel 2 මේ දෙකම එකම වැලියු එක තියෙනවා. ඒකට අපිට පුළුවන් මේ channel එකට අවශ්‍ය මෙතන දෙකට අවශ්‍ය මෙතනින් මේ මෙහෙම වෙනස් කරලා පුළුවන්. දාලා ඕකේ කරා. ඕකේ බටන් එක ඔබන් විතරයි තියෙන්නේ. දැන් මෙතන මම ફોකස් කරලා තියෙන්නේ 18 19 20 21. ඒකේ තියෙන්නේ කප්ලින් මෝඩ් එකයි channel 1 එකේ මැග්නිෆිකේෂන් එකයි 21 තියෙන control bar කියන එක නේ. පොඩ අපිලි වලට තමයි මේ ડોකියුමන්ට් එක හදලා තියෙන්නේ. ඒතර ඔයාලට හිතන්න පුළුවන් මේ තියෙන්නේ coupling DC coupling එක. මෙතන තියෙන DC මේ තියෙන probe එකේ magnification එක මේ තියෙන channel 1 2 කියලා අපිට පුළුවන් channel මෙහෙම 1 මාතු කරාම මෙතන channel එක on off වුණා. ඒ වගේ channel 2 on off කරන්න පුළුවන්. මම channel 2 off කරා. channel 2 on වුණා. දෙක on කරුවා. ඊට පස්සේ ඒකේ කපලින් එක කියලා කියන්නේ මේ මැග්නිෆිකේෂන් එක කියලා කියන්නේ මේ ප්‍රෝබ් එකේ මේ පැත්තට 10 මේ පැත්තට 1 මේ පැත්තට 10. ඒ කියන්නේ අපිට පුළුවන් ඒ කියන්නේ 10 ගුණයක් විතර කියන්නේ එක කියන්නේ ඒ සිග්නල් එක එහෙම හිටම පෙන්වනවා. 10 ගුණයක් කියලා කියන්නේ ඒ සිග්නල් එක 10කින් විතර බෙදලා තමයි අතුලට යවන්නේ. ඒකට මේ ඔසිලොස්කෝප් එක ඇතුලේ ඔය සෙටින් එක රෙඩි කරන්න ඕනේ එකට 10 කියලා. එතකොට ඒ ඔරිජිනල් වැලියු එක ආයිත් පෙන්නනවා. මොකද අපිට හිතන්නකෝ අපිට දැන් මේකේ බලන්න පුළුවන් මැක්සිමම් වෝල්ටේජ් රේන්ජ් එකක් දීලා තියෙනවා. අපි කියමුකෝ උදාහරණ විදිහට 10යි කියලා. අපිට 10x කියලා දැම්මොත් CA වෝල්ටේජ් එක බලන්න පුළුවන්. හැබැයි 10x කියන්නේ මෙතන රෙසිස්ටර් ඩිවයිඩර් එක ඇතුලේ තියෙන. ඒකෙන් එයා ඒක වෝල්ටේජ් එක 10 ගුණ එන එකෙන් 10කට බෙදනවා. හැබැයි ඇතුලේ තියෙන අර වැලියු එක කැල්කියුලේට් කරන්න අපි අර අනුපාතය දෙන්න ඕනේ. එකට කීයද කියලා. ඒක මේක ඇත්තටම මේ රෙකෝඩ් කරන්න හොඳ කැමරා නැහැ. මේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්නේ. මම මේක වෙනස් කරලා පෙන්නන්න මේ channel 1 එකට probe එක දාලා මේ config කරන්න පුළුවන්. අන්න config කරනකොට ඔන්න දැන් මෙතන config කරනවා.
මෙනු එක. පේනවා ඇති. මේක තියෙනවා 10x තියෙන ප්‍රෝබ් එක. දැන් මේකේ ඒ කියන්නේ 10x වලට දාන්න ඕන. එතකොට 100x තියෙනවා. එතකොට ඒක ඇඩ්ජස්ට් කරන්න ප්‍රෝබ් එකේ සෙටින් එක අනුව. ඊට පස්සේ config ගියා. වන්නේස් නේ කපලින් මෝඩ් එක AC DC AC waveform එකක් බලන්න පුළුවන් ඒක නැත්නම් DC බලන්න පුළුවන්. එතකොට AC waveform එකෙන් බැලුවොත් DC component එක පේන්නේ නැහැ. අපි දුමු AC එකක් DC එකක් එක්කලා කවලම් වෙලා එනවා කියලා. ඒක මම උදාහරණයක් කිව්වොත් offset එකක් එක්කලා එනවා කියලා. ඒ කියන්නේ AC supply එකට තව DC offset එකක් එක්කලා එනවා. හදිස්සියේ දැන් ඔය දන්නවනේ අපි amplifier හදනවනේ. amplifier හදනකොට ඔය output එකේ තියෙන්නේ DC offset එකක් එක්කලා AC එකක් තියෙන්නේ. ඒතර capacitor එකක් දාලා තමයි speaker එකට දෙන්නේ. dual supply single supply වලින් වැඩ කරන amplifier වල ඔක් කරනවා. එතකොට ඒ capacitor එකක් දාලා speaker දුන්නාම AC එක විතරයි එන්නේ. ඒ වගේ තමයි මේක AC coupling එක දාගත්තාන් පස්සේ මේ DC component එක පෙන්වන්නේ නැහැ. සමහරට capacitor එකක් දාලා speaker එක ඇතුළේ capacitor එකක් ඇති. ඒතර capacitor DC මේක මේ DC මේ කියන්නේ high pass filter එකක් විදියට AC කොටස විතරක් එනවා ඇති මේකේ. සමහරලාට මේ එතකොට මේ DC out එක කියන්නේ offset එක තිබුත් ඒකත් පෙන්නනවා. ඒක ඉතින් බලන්න පුළුවන් මේකට මේ එන සිග්නල් ජෙනරේටර් එකෙන් එන වෝල්ටේජ් එකට බැටරි කෑල්ලක් එක්කලා මම බැටරි කෑල්ල මෙතන තියෙනවා. එතකොට ඒකෙන් බලන්න පුළුවන් කොහොමද DC offset එකක් එන්නේ කියලා. ඉතින් අපි ඕක ඕන බලන්න පුළුවන්. අනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මං මේ පාවිච්චි කරපු මේ අරේ ඔස්කෝප් එකේ මේ ඔස්කෝප් එකේ මේ ඕනි තරම් මේ 1x වල ඉඳලා 1000x වගේ වේගයට ඕනෙම ගානක් ඒකේ adjust මේ selection එක තියෙනවා. මේකේ මේක විතරයි තියෙන්නේ. මේ values තුන විතරයි තියෙන්නේ. මට ඒක ප්‍රශ්නයක් තියෙනවා ඇයිද කියලා. මොකද අර ඔරිජිනල් මේකේ මේ probe හදන උනාට අර විදිහට අපිට කැමති resistor divider එකක් දාලා අපිට හදාගන්න පුළුවන් මේ probe එක. එතකොට ඒකට ගැලපෙන විදිහට මේකේ values ගන්න බෑ. අපිට පුළුවන් මේ ඔප්ෂන් තුන විතරයි. ඊටු එහෙම වුණොත් අපිට ගණන්ටි හදාගන්න වෙනවා. මම AC coupling පෙන්නන්න. දැන් DC coupling වලදී වෙන දේ AC coupling වල තිබෙන දේ පෙන්නන්න. ඉතින් මේ මම මේක ඔටෝ සෙට් කරා මේ මේකට channel දෙක off කරනවා. මට channel දෙක ඕනේ. channel එක මේ හරිය බිඳුවට ගිහින් මේ හරියට දැන් මෙයා රන් අවස්ථාවේ තියෙන්නේ මෙයා සිග්නල් ජෙනරේටරයෙන් දෙන එක එහෙමම අවුට්පුට් එක අරගෙන තියෙනවා. අපි මේ සිග්නල් ජෙනරේටරෙන් එන එකට අපි පොඩි බැටරි කෑල්ලක් එකතු කරමු. සිංගල් ඒ වේව් ෆෝම් එකම දැන් 2.5ක එකක් එන්නේ. මම බැටරි කෑල්ලක් ඇවිල්ලා බැටරි කෑල්ලක් කොහොමද මෙහෙම දෙමු. බලන්න ඒක නිකන් තියෙනකොට හරි මැදින් තියෙනවා. අපි මේකට මේ ඉන්පුට් එකට ධන එකතු වෙන විදිහට මේක දුන්නොත් අර AC waveform එක උඩට යනවා. දැන් බිඳුවේ නෙමෙයි තියෙන්නේ. බිඳුවෙන් උඩ හැබැයි ඒක විචල්ලයි. DC තමයි හැබැයි විචල්ල වෙන එක.
ඒක හැබැයි දැන් බැටරි අනිත් පැත්ත හැරියොත් සිග්නලෙට දෙනවා 2.5ක දරන එක. දැන් අනිත් පැත්ත ඍණ පැත්තට ගියා. ඔෆ්සෙට් එක ඍණ තියෙන්නේ. බිඳුව ඍණ ඔෆ්සෙට් එකක් තියෙන AC කියන්නේ DC වෝල්ටේජ් හැබැයි AC කොම්පොනන්ට් එකකුත් තියෙනවා. DC කොම්පොනන්ට් එකකුත් තියෙනවා. දැන් මේ වගේ එකක් ආපුවාම අපිට දැන් මේ වගේ එකක් ආපුවම අපිට AC කප්ලින් දුන්නොත් අපිට මේකේ DC එක අයින් කරගන්න පුළුවන්. අපි කරලා බලමු තියෙන. තිබ්බා. මෙනු එකට ගියා. ඕකේ. ඔන්න මම කප්ලින් දුන්නා. ආයි මැදටම ආවා. දැන් ප්‍රශ්නයක් නෑ. මෙහෙම නිකන් දුන්නත් AC එක කියවන්නේ. අපි ඔෆ්සෙට් එකක් එඩ් කරලා දුන්නත් ඒත් එහෙමයි කියවන්නේ. AC බැලුවේ විතරයි. මම හිතන අයිඩියා එකක් එන්නේ නැති දැන් මොකද්ද මේ කතන්දරේ කියලා. ඒක මම ඇඳලා පෙන්නන්න ඕනේ නැහැ කියලා හිතනවා. මේ නැත්තම් සිග්නල් එකට නිකන් ඔයා හිතන්නකෝ 230 එනවා ගෙදරට. 230 ලයින් එකේ ෆේස් එකට තව බැටරියක් සීරීස් කරලා දෙනවා. එතකොට එන වෝල්ටේජ් එකට තවත් DC වෝල්ටේජ් එකක් ඇඩ් වෙලා තමයි ඉන්නේ. සමහරට 230කම වෝල්ටේජ් බැටරියක් දුන්නොත් එහෙම එන සප්ලයි එකේ මැක්සිමම් යනවා 460ක්. හැබැයි බිඳුවට වඩා ඍණට යන්නේ නැහැ. ඍණෙන් يعني බිඳුවෙන් යටට යන්නේ නැහැ. ඒක තමයි අයිඩියා එක. ඒ වගේ වේව් ෆෝම් එකක් බලන්නොත් AC මේක AC කප්ලින් දුන්නාම හරි. ඊට පස්සේ 22 නේ 23 නේ. 22කින් 23 කියන්නේ මේ ඩීවියේෂන් එකයි පොසිෂන් එකයි. මේකේ ස්ක්‍රීන් එකේ මේ එක කොටුවකින් වෝල්ටේජ් කීයක් කියනවාද කියලා. එතකොට ඒක වෝල්ටේජ් ඩිවියේෂන් එක වෙනස් කරාම මේ 2 10 ඔය වගේ 50 වෙනා ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. يعني එක කොටුවකින් 50ක් පෙන්වන විදිහට. බලමු මේක කරලා ඇත්තමද කියලා මට මේ ෂුවර් මේ වල ගැන ඇත්තට. මම දෙකක් දාන එක කොටුවකින්. එතකොට මම මේක මෙහෙම මැන්නොත් 1.5ක් පෙන්නන්න ඕන. මේක AC කප්ලින් නේ තියෙන්නේ. මේක ආයි DC කප්ලින් කරගන්න ඕනේ. නැත්තම් පෙන්නන්නේ නැහැ. මම බලනවා ඊද පෙන්නන්නේ නැත්තේ කියලා. DC දැන් හරි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේකේ දාලා තියෙන්නේ 10x. එතකොට මේක පෙන්වන්නේ වැරදි යකි. මම ආයෙත් ඒක වෙනස් කරන්න 1x දාන්න ඕනේ. අපි බලමු 10x ම දාලා මේ
මේක 10x ඇදස් කළ බලමු. දැන් චස් කරා හරි. දැන් එතකොට මේක පෙන්නවා 1.6 එකක් පෙන්වනවා. ඔයාලට පේනවා ඇති AV average කියලා තියෙන 1.6 එකක්. 10x වලට දෙනවා හරි. හැබැයි මේකෙත් 10x දාලා. දැන් මේකෙත් ආයෙත් මේකෙත් 1x මේකෙත් 1x mode probe එකත් 1x ගිහිල්ලා මේකත් 1x යන්න ඕනේ. ඔයාලට පේනවා ඇති 1 to 1 කියලා පේනවා ඇති. දැන් බලමු. ඩීවියේෂන් එක දාගන්න ඕනේ 1 වලට. අපි 1 නෙවෙයි 2 වලට තිබ්බ. 2.5 තියෙන. එක ඩීවියේෂන් 2.5ක් පෙන්නනවා. අපි බලමුකෝ එක ඩීවියේෂන් එකකින් ඉතින් 1 එක. එතකොට කොටු එකමාරක් පෙන්නන්න ඕනේ. හරිද? කොටු එකමාරකට වඩා 1.6 ගණක් පෙන්නනවා. වෝල්ටේජ් එකක් වෙන V average 1.67. බලමු කොටු එක මෙතනින් කොටු දැන් මෙහෙම තියෙන කොටු මේ බිඳුවේ තියෙන්නේ කොටු එකමාර කුඩට යනවා. මේ කැමරාවේ මේ හැටියේ හරි. මේකේ මෙතන තියෙන බටන් එකක් fast slow කියලා. දැන් තියෙන්නේ fast moving එක. fast moving තියලා තියෙන්නේ අපි කියමුකෝ horizontal. මේක දැන් high එක දැන් පොඩ හැබැයි කිමි චූටි දැන් adjust කරන්න අමාරුයි. කන යන්නේ. ඒ කියන්නේ ඈතට high adjust කරන්න පුළුවන්. හරි control එකත් හරි අපහසුයි. එතකොට මේකත් වේගෙන් යන. අපි මේ slow මේක දැන් ස්ලෝ මූවින් කියලා. එතකොට මේක බොහොම හිමින් සීරු තමයි උඩට පල්ල යන්නේ. ෆයින් ටියුන් කරන්න ලේසි. මේ බලන්න මං හිතුවා මේ කන්ට්‍රෝල් අවුල් කියලා. අවුලක් නෙමෙයි තියෙන්නේ මේ ඒගොල්ලන් ඒ පොඩි එන්කෝඩර් එකක් නැත්තේ ඔය ගෙදර චූටි ලෝකෝස් එන්කෝඩර් එකක් ඇත්තේ. ඒකෝට ඒගොල්ලන් ඒක මේ හිතන මතලමේ හදලා තියෙන්නේ මේ හයියෙන් යන්න ඕන තැන් හයියෙන් යන්නේ නැහැ, හිමින් යන්න ඕන තැන් හිමින් යන්නේ. ඒක නැති වුණා නම් එහෙම අපිට මේ ගොඩක් මේව ඇඩ්ජස්ට් කරන්න ගියාම ගොඩක් කරදරයි. මේ ලොකු ස්විච් එකට ඒක කිසි බලපෑමක් නැහැ. ඒ ලොකු මේ පොඩි එන්කෝඩර් ටික තමයි මේ ටිකට තමයි ඒක බලපාන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඒ ට්‍රිගර් මෝඩ් එකේ ඇරෝ පොසිෂන් එක තමයි ඒක කියන්නේ. ඒක මේ අතර මෙතන තියෙන ට්‍රිගර් මෝඩ් ඇර මේ මාරුවේ. ඒ පොසිෂන් එකේ වෝල්ටේජ් එක තමයි අතනින් කියවෙන්නේ. ඒ කියන්නේ 4 වෝල්ටේජ් ට්‍රිගර් වෙන්නේ. ඒක තමයි කියවෙන්නේ. ට්‍රිගර් එක නිතරම අවශ්‍ය වෙනවා මේ වැඩ පොලේදී කීක මේ ෆෝම් එක බලාගෙන අපි කියමු අපි ඔක්කොම ටික අප්ඩේට් වෙන ටික බලා ගන්න බෑනේ. අපිට බලා ගන්න අවශ්‍යත් නෑ. අපිට එක තැනකදී විතරක් සමහර දේවල් බලා ගන්න අවශ්‍යයි. මට ඕන සාන ස්විච් එක ඔන් වෙන්නේ තියෙන්නේ. ඒ ස්විච් එක ඔන් වෙන්නේ තප්පරයක් ඇතුළත ඒ ස්විච් එක ඔන් වෙන එක මට බලා ගන්න පුළුවන්. හැබැයි මට බලා ගන්න ඕන තප්පරෙන් ඩීබවුන්ස් වෙනවා කියලා කියන ස්විච් එක තප්පරෙන් 10 පංගුවක් ඇතුළත ස්විච් එක ඔන් ඔෆ් වෙනකොට ඒකේ වෙන මේ සංසිද්ධිය බලා ගන්න ඕන. එතකොට ට්‍රිගර් එක අවශ්‍ය වුණා ඒකට හරියටම මේ ඒකට විතර ફોකස් කරලා ඒකේ වෙන සංසිද්ධිය බලා ගන්න. ඊට පස්සේ කොටිම කිව්වොත් මම රිලේ එකක් හයි ස්පීඩ් ස්විච් වෙන්න දාලා රිලේ එකේ රයිසින් ටයිම් එක වල කියන කොච්චර ස්පීඩ් එකකින් රිලේ එක මේ ඔන් වෙනවද කියලා. එතකොට රිලේ එක ස්ලෝ තමයි. රිලේ එකක් ස්ලෝ තමයි ඔන් වෙන්නේ. හැබැයි කන්ටැක්ට් පොයින්ට් දෙක එකට ගෑවෙන වෙලාවෙදී
රාකයකුත් එක්කලම මේ ගෑවෙන්නේ. ඒ වෙලාවේදී ඒගොල්ලෝ ඉක්මනට ගැලවෙන එකයි සම්බන්ධ වෙන එකයි දෙක එකට වෙනවා හොඳ. ෆාස්ට්. හැබැයි ගැලවෙන වෙලාවටයි සම්බන්ධය දෙවේලෙම මේ ඩිබවුන්ස් එකක් වෙනවා. ඒ කියන්නේ ඩිබවුන්ස් එකක් කියලා කියන්නේ ගෑවෙනවා ගැලවෙනවා. ඒ වගේ දෙක තුන් පාරක් වෙලා තමයි මේ ඔන් එන්නේ ඕෆ් වෙන්නේ. දැන් නිකන් ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙනවා ඕෆ් වෙනවා වගේ නෙමෙයි. ඒතර ඒක බලා ගන්න ඕන ඒක බලා ගන්න වුණාම තමයි මේ ට්‍රිගර් බෝඩ් එක ඕන් උනේ. ඊට පස්සේ තියෙන්නේ 26 තියෙන්නේ ට්‍රිගර් මෝඩ් එක. ඒ කියන්නේ channel 1 එකෙන්ද ගන්නේ channel 2 එකද ඊට පස්සේ external trigger එකක්ද නැත්තම් ඒක බලමු ටික මෙනු එකට ගියාම මේකේ තියෙනවා ඊට උඩ single normal auto single normal auto කියලා තුනක් තියෙනවා. ඊට පස්සේ edge එක තියෙනවා. rising edge එකයි rising edge එකයි falling edge එකයි. මට මේකේ ප්‍රශ්නයක් තියෙනවා. external trigger එක කොතනද දෙන්න ඕනේ? දැන් හරියට මෙතනට external trigger එක trigger එක තියෙන්නේ දැන් trigger mode එක තිබ්බට trigger එක select කරලා channel එක මොකද කියලා. දැන් මේක channel 2ද channel 2 1 1 2 විතරයි. ඒකත් ප්‍රශ්නයක් මට. මේක external trigger එකක් නැහැ. external trigger එකකින් තමයි මේ ඒ කියන්නේ එන fast trigger කරන්න පුළුවන්. මොකද internal trigger එක ගත්තොත් එහෙම එන wave form එකෙන්ම තමයි trigger එක හදාගන්නේ. හැබැයි අපිට පිටින් signal එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිකන් අර කාට හරි අප්පුඩියක් ගහලා කියන්නේ නිකන් අර කියන්නේ මොනවාද? ඒ කියන්නේ වෙඩි තියන්න හරි ස්විමින් pool එකට පයින්න කියලා හරි මෙහෙම අපි අප්පුඩියක් ගහන්නේ ඒ වගේ වැඩක් තමයි trigger එක පිටින් external trigger එකෙන් කරන්නේ. වෙලාවට තියෙන්නේ මේ external trigger එකක් මේකේ නැහැ. මම හොයලා බලන්න. external trigger එකක් නැහැ. වීඩියෝ සිග්නල් බලන්නත් බෑ. ඒ දෙකම ඕනේ. දැන් වීඩියෝ සිග්නල් නම් ඉතින් ඇත්තටම දැන් එන්නේ නැහැ. ඒක නිසා ඒක අවශ්‍යත් නැහැ. වීඩියෝ කොම්පොසයිට් වීඩියෝ බලන්න ඒව එන්නේ නැහැ නේ. හරි කතරිමු. හැබැයි එක්ස්ටර්නල් trigger එකක් එන්නේ නැහැ කියලා කියන්නේ. අපිට channel 1 2 දෙකම ඕන වෙනවා. එතකොට එක channel එකක් පාවිච්චි කරොත් trigger එක වෙනුවට ඒකේ ඉන්න ප්‍රශ්නයක්. අයියෝ මොකද trigger එකට වෙනම කම්පැරටර් එකක් වෙනම පාවිච්චි කරනවා. දැන් මේකේ wave form එකම capture කරනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි channel එක බලන්න ඕන channel එක on නොකරත් trigger වෙනවද කියලා. එහෙම වෙනවනම් අවුලක් නැහැ. මම මේක බලන්නම් මේකේ මේ මොකද්ද probe ඔක්කොම ටික high කරගන්න ඕන. මේ හදිස්සියට ඇත්තටම මේ channel දෙවෙනි එක on නොකර දෙවෙනි එකෙන් කියන්නේ පළවෙනි එක විතරක් waveform on කරන දෙවෙනි එකෙන් trigger කරගන්න පුළුවන් නම් ඔන්න හිතන්න පුළුවන් A to D conversion එකක් නැතුව trigger කරාගෙන නැත්තම් ඇත්තටම trigger වෙන්නේ comparator එකකින්. ඒ කියන්නේ voltage එක set කරනවා මෙතනදී trigger වෙන්න ඕනේ කියලා. ඉතින් මේ ඒක හරි high speed වෙනවා. ඒක
බලා ගන්න පුළුවන්. මේකේ එහෙම AD කන්වර්ෂන් එක ගන්න වේව් ෆෝම් එකෙන්ම නම් ට්‍රිගර් එක ගන්නෙ channel දෙකෙන් ඒක ටිකක් ස්ලෝ හැබැයි. මොකද මම මේ වැඩපොලේ තියෙන ඔසිලොස්කෝප් එකේ සමහර නැනෝස් 3 nanosecond තියෙන සිග්නල් එකක් 360 megahertz ගන්න බෑ මේ ඒක ට්‍රිගර් එකෙන් කියන්නේ channel එකේම දෙන ට්‍රිගර් එක ගන්න බෑ මොකද එතකොට එයා කැප්චර් කරන්නේ නැහැ. හැබැයි එයාට කැප්චර් කරන්න දුන්නොත් මේ මොනවාද එක්ස්ටර්නල් ට්‍රිගර් එකෙන් එයා ඒක කැප්චර් කරනවා. මම මේ වැඩි ටෙක්නිකලි දන්නේ ඇයි හේතුව කියලා. ඔන්න මම දාලා තියෙන්නේ channel 1 එකෙන් ට්‍රිගර් වෙන විදිහට බලන්න පුළුවන්. දැන් මේකේ channel 1 එකේ falling edge එක කියලා කියන්නේ බහින තැන තමයි මෙතන ට්‍රිගර් වෙන්නේ. අපි මෙතන මේ ට්‍රිගර් edge එක මාරු කරොත් ඔන්න මාරු වෙනවා. falling edge එක rising edge එකට දැන් rising edge එක කියලා කියන්නේ නගින තැන. මෙතනදී ට්‍රිගර් වෙලා තියෙනවා මේ ට්‍රිගර් පොයින්ට් එකේදී. දැන් මේදී channel 1 එකට මම channel අපිට පුළුවන් මෙහෙම දැන් මේ විදිහේ channel එක normal. දැන් normal නෙමෙයි දාන්නේ mode එක දාන්න ඕනේ auto හරි normal පොටකින් auto channel 1 එකට දැන් අහුවෙන්න මේ channel 1 එකේ තියෙන wave form එක හරහා ගෙනියන්න ඕනේ. එතකොට තමයි මේ ඒක අහුවෙන්නේ. හැබැයි දැන් channel 2 එකට දාලා මට channel 2 එකට මාරු කරගමු. channel X button එකෙන් ඔන්න 2 එකට දාලා ඔන්න මාරු කරගත්තා. channel 2 එකට ට්‍රිගර් වෙනවා. අපි channel 2 එක off කරලා බලමු. channel 2 එක off කරාම ට්‍රිගර් එක පවතින්නේ නැහැ. ට්‍රිගර් එක පවතින්නේ නැහැ. ඒ කියන්නේ channel 2 එකේ wave form එකෙම තමයි ට්‍රිගර් එක ගන්නෙ. එයා මේ වෙනම circuit එකක් කරහා මේ channel 2 එකේ voltage එක මැල්ල. මොකද මේකේ වෙන්නේ මේ wave form එක ගන්නේ එයා A to D convert කරලා තමයි channel 2 එක ගෙතර slow. comparative එකෙන් direct ගන්නකොට ඒක fast. මොකද අරක 8 bit analog to digital convert කරන්න වෙලාවක් යනවා. අරකෙදි එහෙම නෙමෙයි fast comparative එකෙන් හරියටම අදාළ තැනදී ට්‍රිගර් කරගන්න පුළුවන්. එතකොට මේකෙදි ට්‍රිගර් ෆන්ක්ෂන් එක මේ එක්ස්ටර්නල් ට්‍රිගර් එක නැහැ. ඒ වුණාට ඉතින් මේක ගාන අනුව බැලුවාම මේකේ තියෙන දැන්ට දැක්ක දේවල් අනුව නිකන් හොඳටම ඇති කියලා හිතෙනවා. තව මාගව තිබුණා Hentek මොනවාද USB එක. ඒකෙත් එක්ස්ටර්නල් ට්‍රිගර් එකක් නැහැ. නැතුව හේතුව ඒක USB channel දෙකේ තියෙන USB කම්පියුටර් ගහලා මේ කම්පියුටරේ ස්ටක් කරන සමහරවිට මෙමරි මැදි වුණාම සමහරට USB කනෙක්ෂන් එක නවතිනවා. මොකද එහෙම තියෙනවා. හැබැයි මේකේදී ඒ ප්‍රශ්න නැහැ. Hentek portable oscilloscope එකේ මීට වඩා ෆන්ක්ෂන් තියෙනවා. හැබැයි ජෙනරේටරේ නෑ. තියෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ. ඒ වගේ අර මොකද්ද රිවිව් වීඩියෝ කරන ඒවා ගන්න තව එකක් ගන්න ඕනේ. ඒක එතකොට මට පාඩුයි. තව එකක් ගන්නවා හොඳ එකක් බලලා මේ GW ඉන්ස්ටික් හරි තව තියෙනවා රිගෝල් කියලා. ඒක තමයි නිකන් තුන්වෙනියට වගේ තියෙන සිග්නටික් කියලා එකක් තියෙනවා. මේ නෑ සිග්ලන්ඩ් කියලා තියෙනවා. ඒක චීනේ හදන්නේ. හැබැයි සුපිරි භාණ්ඩයක්. එතකොට ඒක ගන්න පුළුවන් නම් ප්‍රොෆෙෂනල් ඇත්තටම. මේ බඩු ගන්න පුළුවන් නම් ඒකක් ගන්න. ඊළඟට රීගල් කියන එකේ තියෙන මම හරියට ප්‍රොනවුන්ස් කරන්නවත් දන්නේ නැහැ වචනේ. ඒකේ තියෙනවා මේ Android OS එකේ එන ඔසිලොස්කෝප් එකක්. ඒක තමයි ලාභෙට තියෙන 1200ට. ඒ රීගල් එකේ අනිත් ඒවා ගන්න. ඒ කියන්නේ මේ මොනවාද
ඒවලටම සොෆ්ට්වෙයාර් ලියපුවා තියෙනවා. ඒ කියන්නේ මේකට ෆර්ම් එක මෙහෙම ලියන්න එපා. ඒව ගණන්. මේ જાති මොඩල් එකක් තියෙනවා. ඒක ගණන්. දැන් මේවා Android වැඩ කරන ඒවා නෙමෙයිනේ. Android වැඩ කරනවා කියලා කියන්නේ ඉතින් ඔක්කොම කරන්න ඕන දේවල් සොෆ්ට්වෙයාර් එකකට තියෙන. ඒගොල්ලන්ට බොහොම මේ කරන්න ඕන දේවල් අඩු කරලා තියෙන්නේ. මම දැක්ක එක්කෙනෙක් මේ ඒ Android ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා මේ ඔසස්කෝප් එකෙන් ගේම්ස් ගහනවා. Android තියෙන නිසා. අනිත් ඇප්ස් හිටන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. මේකේ ඉතින් මේ අර වැඩ කෑලි මීට වඩා තව ටිකක් තියෙනවා. මේකේ අර මේ බටන් එක අපි ඔක්කොම දැන් ඊළඟට තියෙන බටන් ටිකේ තියෙනවා එකේ ඉඳන් 38 44 වෙනකන් 46 වෙනකන් මේ මැනුවල් එකේ ඉතුරු ටිකේ අර මං කරපු ටිකම තමයි. හැබැයි අර ඊට වඩා ගොඩක් තියෙනවා. එතකොට මේ ඒ ටිකත් බලමු.